කරමුණ සම්බන්ධ වෙන්න දන්නා ටෑන් කෙනෙක්. දැන් එතුමාගේ ලෙඩ ගොඩක් කියලා. එතකොට හදවත පවා ලොකු ඩැමේජ් එකක් තියෙනවා වගේ කතාවක් වෙනවා. ඉතින් ඔබතුමා හිතනවාද මේ සෞඛ්‍ය තත්ත්වයන් එක්ක රනිල් වික්‍රමසිංහ මැතිතුමත් එක්ක මේ ගමනේ යන්න පුළුවන් කියලා ඉස්සරහට? මම හිතන්නේ දැන් රට පාලනය කිරීමේ වැදගත් වෙන්නේ මොලේනේ. ඔය මිනිස්සයා දිගටම කරලා තියෙන ඕක. රනිල් වික්‍රමසිංහ මැතිතුමා අපි දන්න ඉතිහාසෙ දවල පත්‍රිකාවේ ඉඳලා කර්මාන්තව හදන කාලේ ඉඳලා එතුමාගේ ඉන්සයිට් එකට වැඩ කරපු මිනිහ. ඔයගොල්ලොත් ඔය දවල පත්‍රිකාව කියවලා නැහැ. අක්ෂන් කිව්වා අපි ඒක නිසා උද්ඝෝෂණය කරා. අජිත් ප්‍රේමදාස මැතිතුමා ඉස්මතු වෙයිද නායකයෙක් විදියට නාමල් රාජපක්ෂ මැතිතුමා ඉස්මතු වෙයිද නායකයෙක් විදියට? මට හිතෙන්නේ ඊළඟ මොහොත අජිත් ප්‍රේමදාස මහත්මයාට ඔය දෙන්නකින් වාසිය වැඩි. ගිනුම්කරණයට උපරිම ප්‍රතිඵල ලබා දෙන විශ්වාසනීය ගුරුවරයා ලහිරු දම්ප්‍රිය කෙටි කාලයක් තුළ බැටිම ඒ සාමර්ථ ලබාගත් ගිනුම් කරන පන්තිය ICL තක්ෂිලා කොටිකාපත්ත 071 63 20 680 075 28 15 282. අද පබ්ලික් ලෙන්ස් වැඩසටහනට අපි ආරාධනා කරා මේ මෑතකදී අපේ රටේ විධායක ජනාධිපතිවරයෙක්ව රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමත් සමග නඩුව වෙලාවේදී බොහොම අපූර්ව කතාවක් එක්ක සමාජගත වෙන තරුණ දේශපාලඥයෙකුට මීට කලින් එතුමා දේශපාලනය තුල ඉන්න චරිතයක්. නමුත් අර කතා බහ කරන්න මට්ටමට මිනිස්සු වැඩි ප්‍රමාණයක් දැනගන්නේ කතාවත් එක්ක. ඒක නිසා මේ අපි හිතුවා අද වැඩසටහනට එතුමාව සම්බන්ධ කරගන්න. එතුමා දන්ත වෛද්‍යවරයෙක්, ඒ වගේම නීතිඥයෙක්, එක්සත් ජාතික පක්ෂ තිස්ස මහාරාම සංවිධායකතුමා ඩොක්ටර් ප්‍රියංකර මහගම්මුල්ලගේ උපමාතරයෙන් පිළිගන්නවා වැඩසටහනට ඔබතුමාව. අද මේ වැඩසටහන පටන් ගන්නකොටම ඔබතුමා අධ්‍යාපනය පිළිබඳ කතා කරලානේ සමාජයක් ඇතුලේ ටිකක් අපි කියන්නේ වෛරල් වෙන්න පටන් ගන්නෙ. අපි පටන් ගමු මෙතනින්. ඔබතුමාගේ අධ්‍යාපනය කොහොමද සිද්ධ වෙන්නේ? ඔබතුමා උපාධියක් දක්වා මේ ආපු ගමනේදී ඔබතුමාගේ පාසල, ඔබතුමාගේ විශ්වවිද්‍යාලය සහ ඉදිරි අධ්‍යාපන කටයුතු ටික කොහොමද සිද්ධ වුණේ? මම අම්බලන්තොට තේරපුත්ත ප්‍රාථමික විද්‍යාලයෙන් තමයි අධ්‍යාපනය පටන් ගන්නෙ. පාවල් ශිෂ්‍යත්ව පාස් වෙනවා 1992 දී. ඊට පස්සේ මම සුසුකම් ලබනවා ගාල්ලේ මැනේජ්මන්ට් විද්‍යාලයට. ඊට පස්සේ නමුත් මම යන්නේ නැහැ. මට ඒ වෙලාවේ තිබුණු කාරණා ටිකක් තිබුණා. ඒක කරන්න බැරි. අපේ පවුලේ තිබුණු පසුබිමත් එක්ක ඊට පස්සේ මම එතකොට තිබුණේ තේරපුත්ත ජාතික පාසල, දැන් ජාතික පාසල, ඒ කාලේ මහාවිද්‍යාලය 1993 ඇතුළත් වුණා 6 වසරට. ඒ කාලේ වසරවල්නේ තිබුණේ ශ්‍රේණි දිනේ. ඊට පස්සේ අපි 98 මම O levels කරනවා. ඊට පස්සේ උසස් පෙළට සුසුකම් ලබනවා විද්‍යාංශයෙන්. ඊට පස්සේ 2001 වසරේ පළවෙනි පාර ලිව්වා. ඒකේ B2යි C1යි. දෙවෙනි පාර ලියනවා 2002. ඒකේ තමයි A2යි B එකක් තියෙනවා. B chemistry වලට අපි ඔය Z score එක ආපු කාලේ නිසා අර සමස්ත ලකුණු නෙමෙයි. එතකොට ඒ කාලේ ඔය දෙවෙනි පාරවත් ඕන අපිට තිබුණ ඒ කාලේ පහසුකම් අනුව ටියුෂන් වල තිබුණු දුර ඒ පරිසරයත් එක්ක එකපාර කරගන්න බෑ. මම තුන්වෙනි පාර කරේ නෑ. දෙවෙනි පාර මම ඒ ප්‍රතිඵල වලින් සෑහීමකටපත් වෙලා පෙරාදෙනි දන්ත වෛද්‍ය පිට ඇතුළත් වෙනවා 2003 වසරේදී. 2008 වසරේ උපාධිය සම්පූර්ණ කරනවා. ඊට පස්සේ 2012 දී මම නීති විභාගයට මුහුණ දෙනවා විවෘත විශ්වවිද්‍යාලයේ. ඒක සමත් වෙලා 2017 වෙනකන් ඒ උපාධි කටයුතු ඉවර කරලා 2017 උපාධිය සම්පූර්ණ කරනවා නීති උපාධිය. 2018 ලෝ කොලෙජ් ෆයිනල් එක ලියනවා. 2019 නීතිඥයෙක් විදිහට දියුණු දෙනවා. ඕක තමයි මගේ වෘත්තීය සුසුකම් දෙක අධ්‍යාපන සුසුකම්. එතකොට මේ මම ඔබතුමාව මේ වැඩසටහනට ගෙන්නනමයි කියලා පෝස්ට් එකක් දාපු වෙලාවේ ඔබතුමාගේම මං හිතන්නේ දන්න හිතවතෙක් සහ මං හිතන්නේ දේශපාලනිකව වෙනත් කඳවුරක ඉන්න කෙනෙක් කමෙන්ට් එකක් දාලා තිබුණා ડોක්ටර්. ඒ කමෙන්ට් එකේ තිබුණේ මෙහෙම කතාවක්. මුලින්ම චමල් ගාව හිටියා. ඒ කියන්නේ
චමල් රාජපක්ෂ ගැන නෙවෙයි කියන්නේ. ඊට පස්සේ පාටලී ගාවට ගියා. පාර්ලිමේන්තුවේ ටිකට් එකක් හම්බෙච්ච නිසා මොකද කරන්නේ? එක්සත් ජාතික පක්ෂයට ගිහිල්ලා දැන් එතන ඉඳලා මේ නිදහස් අධ්‍යාපනය පිළිබඳව කතා කරන කෙනෙක්. ඒ කියන්නේ ඒ චෝදනාව දාන්නේ මේ ප්‍රතිපත්තියක් නැති කෙනෙක් කියලානේ ඒ චෝදනාව එන්නේ. ඒතර ඔබතුමා ඇයි ඉතින් මේ චමල්ගෙන් පාටලී ගාවට පාටලීගෙන් රනිල් ගාවට වගේ මේ ගමන දේශපාලනය තුල සිද්ධ කරන්නේ? ඔව් මම හිතන්නේ චෝදනාව එල්ල කරලා තිබුණ කෙනා ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ වෙන්න ඩයිහාඩ් ෆෑන් කෙනෙක්. මාවේ මේ අපේ පාසලේම කෙනෙක් මට වඩා කවුරුද්දක් පල්ලා හිටි. දන්න කෙනෙක් හිතවතෙක් නන් නෙමෙයි දැන්. හිතවතෙක් නෑ නේ වගේ මේ අර ඔහු කතා කරන භාෂාව එහෙම චර ශිෂ්ට නැහැ. චෝදනා එල්ල කරන එක හොඳයි. දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදී අපි කතා කරන්න ඕන. නමුත් මම විශ්වාස කරනවා දේශපාලනේ මගේ තියෙන දැන් වයස පරිණතකම පොතපත කියවත් එක්ක අපි පුළුවන් තරම් අවෛරීව දේශපාලනය කරගන්න ඕන විදගත් විදිහට කතා බහ කරන්න. මත වෙනස් වෙන්න පුළුවන්. දැන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී මම ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෙලා තමයි වැඩ කරන්නේ ශිෂ්‍ය සංගමය ඇතුළේ. ඒ කියන්නේ අර පන්ති පහ එහෙම කරපු සමාජිකයෙක්. ඔව් පන්ති පහ කරා මම ඔබ ඉස්සරහට ඇහුවොත් මොනවද සපත්තා මට කියන්න පුළුවන්. පේරාදෙණිය විශ්වවිද්‍යාලේ මම දන්ත වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති විදියට ඉන්නවා 2006 වසරේ. අපේ සමකාලීනව තමයි දුමින්ද නාගම මහත්මයා පෙරටුගාමගේ ඒ වගේම උදුල් ප්‍රේමරත්න මහත්මයා දැන් අන්තරික හැඳුම්කරු වෙලා හිටියා. ඉතා විශාල වශයෙන් අපි පක්ෂ වෙනුවෙන් කටයුතු කරා. එතකොට ඒ කාලේ 2007 කාලේ පීරිසි සංගම් 8යි තිබුණේ පේරාදෙණියේ. දැන් පීඨ ප්‍රමාණය වැඩි වෙලා ඇති. හොඳ ශක්තිමත් මහජන සංගමයක් තිබුණා. අපි උඟක් අරගල කරලා තියෙනවා. මම අපේ පීඨය තුලත් අපේ පීඨය අවුරුදු 50 ගාණක් මං හිතන්නේ මම ඉන්න කාලේ ආරම්භ වෙලා මම ශිෂ්‍ය අරගල දෙකකට නායකත්වය දීලා තියෙන සභාපති විදියට. ඒ දෙකම ජයග්‍රහණයෙන් කෙරවල කරලා තියෙනවා. මොකක්ද මේ දෙක? ඒ දෙක එකක් තමයි අපේ අට වඩා අවුරුදු 4ක් විතර පල්ලෙහා බැච් එකක්. ඒකට අපි මේ අවසාන අවුරුද්දට කලින් අවුරුද්ද ඉන්නකොට අවුරුදු 3ක් විතර පල්ලෙහා බැච් එකක්. ඒ බැච් එකේ මේ ශිෂ්‍යයෝ කියන්නේ සහෝදර ශිෂ්‍යයෝ දෙන්නෙක්ගේ පන්ති තහනම් කරා. මේ ඒ වෙලාවේ ඒ වෙනුවෙන් පෙනී හිටියා. සති දෙකක විතර අරගලයක් කරා. ඊට අමතරව ඔය පීඨයට වෛද්‍ය ශිෂ්‍ය පිරිසක් ගිහිල්ලා ඩීජේ එකදී ගැටුමක් ඇති වෙලා ඒක පීඨ ශිෂ්‍ය සංගමයේ විසින් සංවිධානය කරා කියලා මට ආචාර්ය මණ්ඩලයෙන් චෝදනාවක්. ඒ විශාල පරිගැනීම් කොටසක් මගෙන් කරා. මගේ විභාගවලට සහ මානසික පීඩන මම පොලිසිය අරන් ගියා. මම එක දේවල් වුණා. ඉතින් ඒ ක්‍රියාවලිය ඇතුළේදී ශිෂ්‍යෝ මාත් එක්ක හිටියා. ඒකෙදී ආචාර්යවරු ගියා වැඩ වර්ජනයකට. ඉතින් අපිට අයින් වෙන්න කියලා. අපි වග කියන්න අපි වා කියන්න ඕනේ නැහැ. හරි විමර්ශනයක් කරුණෙත් නැහැ. නමුත් අර චෝදනාව කාගේ හරි පිටින් දාන්න ඕන නිසා මේවා කරා. ඉතින් මේ අවස්ථාවෙත් අපේ ශිෂ්‍ය සංගමයේ විදියට මහජන සංගමය අපිට උදව් කරා. අන්තරේ උදව් කරා. ඒ වෙලාවේ අපි අපේ ස්ථාවරය වෙනුවෙන් පෙනී හිටියා. ඉතින් මේ දෙකම අපි ජයග්‍රහණය කෙරවල කරා. ආචාර්යවරු නැවත වැඩට ගියා. මේ ඔවුන්ගේ ස්ථාවරය උන්ට ජයග්‍රහණය කරන්න බැරි වුණා. මොකද අපි නිවැරදි නිසා. ඉතින් විශ්වවිද්‍යාලය තුල දේශපාලනයේදී වමේ දේශපාලනය කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ මැදිහත් වුණු දේශපාලනය තමයි ශිෂ්‍ය ව්‍යාපාරයේ ඒ යුගයේ තිබුණේ. අද මොකද දෙකට බෙදලා මං හිතන්නේ අන්තරේ සජයපි. දැන් ආයි පාරක් මං හිතන්නේ ගත්තා නේද මාලිමාවේ කට්ටිය. ඔව් ඒ කියන්නේ මං හිතන්නේ එක එක විශ්වවිද්‍යාලවල එක එක විදියට යන්නේ. ඒ කියන්නේ කොහොම වුණත් අන්තර විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මගේ යුගයේ මම ෆස්ට් හෑන්ඩ් එක්ස්පීරියන්ස් නිසා බය නැතුව කියන්න පුළුවන්. ජනතා විමුක්ති පෙරමුණේ න්‍යාය පත්‍රය තමයි වැඩ කරේ. නාගම සහෝදරයා න්‍යාය පත්‍රය අරන් එනවා. සමාජවාදී සංගමයේ ඇතුලේ අපි ඒක සාකච්ඡා කරනවා. මහජන සංගමයේ ඇතුළේදී වැඩේ කොට දා ගන්නවා. ශිෂ්‍ය ව්‍යාපාරය ඉදිරියට ගෙනියනවා. පොදු ශිෂ්‍යයාගේ අරමුණු වලටත් අපි මැදිහත් වෙනවා. පක්ෂයේ අරමුණුත් ඉෂ්ට කරනවා. ඔක එහෙමයි යන්නේ. එහෙම නැතුව පොදු ශිෂ්‍යයා අමතක කරලා යනවත් නෙමෙයි. පොදු ශිෂ්‍යයාගේ ප්‍රශ්න වලදී මැදිහත් වෙනවා. හැබැයි ඒකේ වාසිය ආපහු පක්ෂයට එනවා. එහෙම තමයි යන්නේ. එතකොට හැබැයි මම මේ දේවක මහත්මයා වන් මාස්ටර්ස් ඩොග්. ඒ කියන්නේ මම විශ්වාස කරන ප්‍රතිපත්තිය වෙනුවෙන් මම දිවිහිමියෙන් 100% වැඩ කරන මිනිහෙක්. එතකොට මම කියව පොතපත අනුව මම ආව පෞල් පසුබිම අනුව මම ලෝකයේ වෙලාවේ අවුරුදු 22ක 23ක තරුණෙක් විදියට දැකපු විදිය අනුව මම ඒ දේශපාලනය පිළිගත්තා. එතකොට ආමාංශික දේශපාලනය සහ ජනතා විමුක්ති පෙරමුණේ රැඩිකල් දේශපාලනය. ඒ කියන්නේ අරගල කිරීම, සටන්කාමීත්වය අපේ යං බ්ලඩ් තිබුණේ ඒකත් එක්ක. ඉතින් මම විතරක් නෙවෙයි ලංකාවේ විශාල ප්‍රමාණයක් දේශපාලඥයෝ මේ වමෙන් තමයි බිහි වෙලා තියෙන්නේ. ඔව් මම අහන්න ඉඩු ප්‍රශ්නේ මේ ඇයි මේ වමෙන් පටන් ගන්න අය හැමදාම ඇවිල්ලා අවසානයේ හේතු වෙන්නේ දකුණු කඳවුරට? ඔව් වමෙන් පටන් ගන්න මොකද කියන එකයි මෙතන බලන්න ඕන. ඒ ලංකාවේ නිදහසෙන් පස්සේ දිගටම අධිනිශ්චය වෙලා තියෙන්නේ වම සාධාරණයි, මානුෂිකයි, යහපත් කියලා. දකුණ ඒ කියන්නේ ධනේශ්වරය මුල් කරගත්ත ඒ කියන්නේ කැපිටලිසම් මේ අපේ ධනවාදය මූලික කරගෙන තියෙන දේශපාලනය දුෂ්ටයි, නපුරුයි, කළුයි, යක්ෂයා කියලා. මේක අපි ගම්වල ඉඳලම ඇවිල්ලා තියෙන දෙයක්. අපේ තාත්තත් වාමාංශික දේශපාලනය. විජේවීර සහෝදරයෝ එක්ක වැඩ කරලා තියෙන 70 දශකයේ එහෙම. එතකොට අපි එන්නෙම අපිට ලොකු පීඩනයක් තියෙනවා. අපිට මේ ධනපතියෝ කියලා අපිට පෙන්නන ශිෂ්‍ය ව්‍යාපාරය තුල සහ පක්ෂය විසින් අපිට පෙන්නන කණ්ඩායම කෙරෙහි යම්කිසි
වෛරයක් එක්ක තමයි ඒක එන්නේ. නැත්තම් අපිට මේ හැප්පෙන හතුරෙක් නැහැනේ. ඒ හතුර නිර්මාණය කරන්නේ අපිට නොහැකි දේ ඔවුන්ට හැකි වෙලා තිබෙන්නේ ඔවුන්ගේ වරදක් නිසා. ඒකයි වෙන්නන්නේ. ඒ කියන්නේ අපිව සූරා කරන ඔය වගේ අදහස්නේ. එතකොට ඒවත් එක්ක අපිට වාමාංශික දේශපාලනයෙන් විශ්වවිද්‍යාලය තුල ලේසියකට මිනිහෙකුට බේරෙන්න බෑ. එස්.පි.දිසානායක මහත්මයාලා, මහින්ද විජේසේකර මහත්මයාලා, මම කියන පොඩි ආතුල ලොකු ආතුල සුනන්ද දේශප්‍රියලා මං කියන්නේ දැන් ඔය ඉන්න හැමෝම ජයදේව උයන්ගොඩ නේද? අපි ගමු දැන් මේ ලංකාවේ දේශපාලනයේ ඉන්න ශාස්ත්‍රීය ලෝකයේ ඉන්න අතිශය බහුතරයක් ජනතා විමුක්ති පෙරමුණ හෝ වාමාංශික රැඩිකල් දේශපාලනයත් එක්ක එන්නේ. එතකොට දැන් ඒකෙන් මිදෙන්න බෑ සහ අපිට රිසෝසස් තිබුණේ නැහැ. ඒ කියන්නේ අපි කියවන්නේ අපිට ලැබෙන පොත ලැබෙන දේ. එතකොට අපි පුස්තකාලයට ගියාම තියන්නේ වමේ පොත් වැඩිපුර. එතකොට අපිට ඉංග්‍රීසි භාෂාවේ දුර්වලකමක් තිබුණේ මේ මොහොතේ. එතකොට අපි සිංහලෙන් තමයි කියවන්නේ. සිංහලෙන් වැඩිපුර තියෙන්නේ වාම අධිනිශ්චය කරපු පොත්. එතකොට ඔය 71 සහ 88 කැරැල්ල ගැන අපිට ලැබෙන ලියකියවිලි පක්ෂෙන් එනවා. ලංකාපත්තරින් එන්නේ. එතකොට මේ වද දීපුවා ඒවා ඔක්කොම දැන් අපිට අවිස් වෙනවනේ. එතකොට විශ්වවිද්‍යාල ආචාර්යවරු තියෙන පොඩ මමඩ පක්ෂවද? ආචාර්යවරු ඉන්නේ එතන නෙමෙයි. ආචාර්යවරු ඉන්නේ මෙහෙමයි. ආචාර්යවරු හුඟක් වෙලාවට ඉන්නේ වර්ග 3ක් ඉන්නවා. දේශපාලනය ඍජුව කරන අය ඉතාමත්ම අඩුයි. ආචාර්යවරු ඉන්නේ ශිෂ්‍යයා කියන්නේ ඒ යුගයේ හිටියේ කොටසක් ඉන්නවා ශිෂ්‍යයා කරදරයක් ලෙස දකින. ඒ ශිෂ්‍යයාගේ අලුත් අදහස්, තරුණ අදහස්නේ. ඒතර අපේ වයසේ වගේ ආචාර්යවරු 40 ගණන් වල වගේ දැන් මම ඉන්න වයසේ එදා හිටනකොට ඒගොල්ලෝ අර ශිෂ්‍යයාගේ විශේෂයෙන් පිරිමි ශිෂ්‍යයන්ගේ නායකත්වයේ අභියෝගයක් ලෙස දකිනවා. ඒක හැන්ඩල් කරගන්න පුළුවන් ආචාර්යවරු පරිණත අඩුයි. ඔය හිටිනායක සර් කියලා හැම හිටියා. අරුණ චන්ද්‍රසිරි සර්. ඉතාමත් විශිෂ්ට බුද්ධියක් සහිත ආචාර්යවරු පරිණතයි. දැන් මට හරස්මන්ට් කරපු සර්ලා හිටියා මේගොල්ලෝ අර අපේ ඒ උද්වේගය ඒක නැචරල් එන එකක් නේ හෝමෝන් එක ඒකට අවශ්‍ය ඩිරෙක්ෂන් එක දෙනව වෙනකොට අපි ක්‍රෂ් කරන්න තමයි බලන්නේ. ඒතකොට ඒ ක්‍රියාවලිය ඇතුලේ අපිට ෆිෂන් ව්‍යාපාරය තුලින් බැකින් එකක් එනවා. ඒතකොට අපි කොහෙටද හේතු වෙන්නේ? අපිට පීඩනයක් එනකොට මෙතනින් අපි බලනවා අපිට එකතු වෙන්න පුළුවන්. ඔන්න ඕක තමයි ශිෂ්‍ය ව්‍යාපාරය තුලට ඔය නායකයෝ හුඟක් යොමු වෙන්න හේතුව. අපි එතනින් මෙහාට ආවොත් විමල් වීරවංශ මහත්මයා පක්ෂයෙන් කැඩෙන 2007 මට විදිහට අර සීගිරිය කතාව කියලා ප්‍රසිද්ධ කතාව කියලා ඒ වෙලාවේ අපි කඩම් වැටුණා. මොකද විශ්වවිද්‍යාලය ඇතුලේ එක පැත්තකින් මම සරසවි සංවාද කේන්ද්‍රයත් එක්ක වැඩ කරා චන්න ජයසුමන මහත්මයා මහාචාර්ය එතුමා අපේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෙක් වෛද්‍ය පීඨේ මහාචාර්ය නලින්ද සිල්වා ගුණදාස අමරසේකර ප්‍රොෆෙසර් මේ අමරතුංග මේගොල්ලෝ මේ නායකයෝ එක අපි මේ යුද්ධ කියන්නේ යුද්ධය දිනන කියන්නේ ත්‍රස්තවාදය යුද්ධ මිලිටරි මේ පරාද කරන්න ඕනේ කියන මතවාදයත් එක්ක හිටිය විශ්වවිද්‍යාලය ඇතුළේ. 2004 පහනේ. එතකොට මහින්ද මහත්තයා නායකත්වයට ගෙනල්ලා මේක ඉවර කරන්න ඕනේ කියන තැනට කියන්නේ මිලිටරි මේ වශයෙන් මේ ත්‍රස්තවාදය පරාදය කරන්න ඕන තැනට රටේ හැදුණු ජාතික මතවාදයත් එක්ක අපි හිටියා. ඔයගොල්ලෝ හිට ගන්නවා. එතකොට ජනතා විමුක්ති එතන හිටියා. එතකොට දැන් සමාජවාදී සංගමය තුල මට ඉන්නයි, ශිෂ්‍ය ව්‍යාපාරය තුල ඉන්නයි, ජාතික මතවාදයත් එක්ක ඉන්නයි ප්‍රශ්නයක් නැහැ. ඔක්කොම එකට තමයි දැන් මහින්දව ගේන්නේ. ඒතර අපි ඔක්කොම එකතු වෙලා මහින්ද මහත්තයා දිනෙව්වා. විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ විදියට අවුරුදු 2ක් 3ක් යනකොට යුද්ධය වුණ 2009 දැන් මම විශ්වවිද්‍යාලෙ ඉලෙක්ට්‍රෝන 2008 විතර ඔය අවුරුදු 3 ඇතුළත දැන් හොඳටම මේ ත්‍රස්තවාදයේ පරාජය වෙගෙන යනවා. එතකොට ඒ අතරේ තමයි මට මතක විදියට විමල් වීරවංශ මහත්මයා පක්ෂෙන් කැඩෙන්නේ. ජනතා විමුක්ති පෙරමුණ. අන්න ඒ මොහොතේ අපි පක්ෂයේ ජාතිකත්වයට එක්ක හිටපු කඳවුරේ තමයි හිටියේ මම. ඒ කියන්නේ මාක්ස්වාදී පිළ නෙමෙයි. මාක්ස්වාදය පිළිබඳව මගේ ලොකු විශ්වාසයක් තිබුණේ මම පන්ති පහ කරලා තියෙනවා. නමුත් මගේ මොකක් කර තිබුණේ නැහැ ඒක. මම ජාතිකත්වයේ පිළිබඳව තමයි මගේ යාල්ම අදටත් එක තියෙනවා. ඒක තියෙන්නේ කොන්සර්වටිව් අදහස් අපි කියන සංරක්ෂණවාදී අදහස් කියලා. ඒතකොට ඒකත් එක්ක අපි මම දේශපාලනිකව නිහඬ වෙනවා ජනතා විමුක්ති පෙරමුණෙන් නිශ්චිතව ඛණ්ඩනය වෙන 2007 7 හෝ 8 විමල් වීරවංශ මහත්මයා කැඩියාම. ඊට පස්සේ එන්නේ මගේ වෘත්තීය ජීවිතේනේ 2008 පාස් අවුට් වුණා 2009 උපාධිය ගන්නවා ඊට පස්සේ මම මගේ පෞද්ගලික අංගීකම් මේ ඉවර කරගන්න ඕන ගෙදර සහෝදරිය ඒගොල්ලන්ගේ අධ්‍යාපන කටයුතු දෙමාපියන්ගේ කටයුතු ඒ මගේ වත්කම් ටික හදාගන්න වැඩි මම කොහොමද ස්ථාවර වෙන්නේ සමාජය තුළ කියන වැඩ කටයුතු එක තමයි හිටියේ. දැන් අර චෝදනාවට එන්නේ එතනින් 2019 තමයි මං හිතන්නේ ওই පාස්කු බෝම්බෙන් පස්සේ මේ රටේ ආපහු දෙපිලක් බෙදෙන්නේ මොන විදියටද දේශපාලන දිශානතිකත වෙනවා. ඒ වෙලාවේ දේශපාලනයට දැන් සක්‍රිය වෙන්න කියලා මට ආර්ථික පසුබිමක් මගේ වයසත් 37ක් 36ක් විතර එතකොට තිබුණා. එතකොට ඔය ડોક્ટર අනිල් ජයසිංහ කියලා ජනරාජ්‍ය පක්ෂ චාම්පියන් කමිටුවාගේ පක්ෂයේ හිටපු සංවිධායක අපි දෙන්න විශ්වවිද්‍යාලයෙන් වක් හිතවත් මගේ ජූනියර් බැච් එකේ රනිල් මේ දන්ත වෛද්‍යවරේ හොඳ දක්ෂ නායකයෙක් සංවිධායකවරයෙක්. ඔහු මම අවුරුදු 12ක් කතා කරලා තිබුණේ නැහැ දේශපාලන හේතුවක් මත. තරහ වෙලා හිටියා කතා නොකර. ඔහු මට කතා කරා. කතා කරලා කිව්වා දැන් වෙලාව හරි මේ රටේ ප්‍රශ්නයක් තියෙනවා දැන් ඔබ දේශපාලනය කරපන් එහෙම කියලා එස්මල් ලුණුගම්බේර වැඩ කරේ හොස්පිටල් එකේ කිලෝමීටර් 100ක් අප් ඇන්ඩ් ඩවුන් මම පුද්ගලික වාහනේ දිනපතා යනවා වැඩට
මූගේ කෝල් එකේ තමයි යන්නේ ඉන්නේ. රයිල් උදේම කෝල් එක ගන්නවා. මම ලුණුගම් වෙරට යනකම් කිලෝමීටර් 50 කතා කරගෙන යනවා. හවස ආපහු එහෙන් පිටත් වෙලා යනකොට කතා කරගෙන යනවා. දෙන්න පොලිටිකල් chat එකක් දාලා අපි ගිහිල්ලා ඒ වෙලාවේ චම්පිකරණ කැමැතිතුමාව හම්බුණා. 2019. එතකොට පක්ෂය යහපාලන ආණ්ඩුවේ ජනාධිපති අපේක්ෂක කවුද කියලා නිශ්චිත නැහැ. කරු ජයසූරිය මැතිතුමා, රනිල් වික්‍රමසිංහ මැතිතුමා, චම්පිකරණ මැතිතුමා, සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ සියලු දෙනාම දැන් ඉන්නවා ලිස්ට් එකේ. නම් යෝජනාවේ තියෙනවා. ඊට පස්සේ අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය කියන්නේ දැනට පොලිටිකල් සයන්ස් ලෙක්චරර් සීනියර් ලෙක්චරර් ජයවර්ධන විශ්වවිද්‍යාලේ. ඒ මේ හොඳ ඉහළ ගණයේ බුද්ධිමතෙක් මට තේරෙන විදිහට. එතුමා මම අඳුරනවා විශ්වවිද්‍යාලයේ පෙරාදෙනියේ. පෙරාදෙනියේ ග්‍රැජුවේට්. එතුමාට මම කතා කරලා සම්බන්ධය හදාගෙන එතුමා හරහා ගිහලා චම්පිකා මැතිතුමාව හම්බුණා. එතකොට එතුමා මෙගාපොලිස් ඇමතිනේ. ඇමති ඔව්. කතා කරලා මම කිව්වා එතකොට එතුමත් බලාපොරොත්තුෙන් හිටියා. නමුත් ඒ හමුවීම සිදු වුණා. කොහොම නමුත් එතුමාට නොමිනේෂන් ලැබුණේ නැහැ. සජිත් ප්‍රේමදාස මහත්මයාට තමයි නොමිනේෂන් ලැබුණේ 2019. එතකොට සජිත් ප්‍රේමදාස මහත්මයාට වැඩ කරනවද ගෝඨාභය මහත්මයාට වැඩ කරනවද කියන එක තමයි මට choice එක තිබුණේ. දැන් මම මෙහෙම දැන් මම ලුණුගම් වෙහෙරට යන්නේ. ලුණුගම් වෙහෙර යනකොට මට චමල් රාජපක්ෂ මැතිතුමා ලුණුගම් වෙහෙරේ ඒ ප්‍රදේශයේ තුමා ඉන්නේ ගෙදර තියෙන්නේ. පන්නකම හරි තියෙන. එතුමා මට කතා කරලා මාව සම්බන්ධ කරගෙන හොස්පිටල් එකේ තුමාගේ හිටියා කවුරුහරි අඳුරන චින්තක මාව සම්බන්ධ කරේ. චින්තක බලාගෙන ඉන්නවා. චින්තක අපේ මේ කනිෂ්ඨ සේවකයෙක් රෝහලේ හොඳ කොල්ලෙක්. මට කතා කළා සර් චමල් සර් කතා කරා. සර් පොඩ්ඩක් ගිහලා කතා කරන්න. මම කතා කරාට පස්සේ මට ආරාධනා කරා සම්බන්ධ වෙන්න කියලා මැතිවරණ ව්‍යාපාරයට ගෝඨාභය මහත්මයාගේ. එතකොට මට choice එක තිබුණේ සජිත් මහත්තයාට උදව් කරනවද ගෝඨාභය මහත්තයාට උදව් කරනවද කියලා. එතකොට ඒ වෙලාවේ සජිත් මහත්මයාට උදව් කරන්න මට හිතුනේ නැහැ. ඉතින් මම හිතුවා වඩා හොඳයි මොකද මම ආරක්ෂක ප්‍රශ්නේ මොකද මම නිතරම ජාතිකත්ව ප්‍රශ්නෙත් එක්ක ඉන්නේ. ඒතකොට දැන් බෝම්බේ ගිහිල්ලා මේ රටේ නැවත බෝම්බ පිපිරෙන තත්ත්වයක් එයි කියලා අපි විශ්වවිද්‍යාලේ මහන්සි වෙලා කැපකිරීම කරලා ඉවර වුණු දේ රටේ මේ රණවිරුවෝගේ මහන්සියේ ඔක්කොම නැවත දැන් අපි දන්නේ නැහැ මේ බෝම්බේ මොකද්ද කියලා. මොකද්ද කියලා ඇත්ත. මේක කවුද ගැහුවේ කියන එක එතකොටත් ප්‍රශ්නයක්. හරි. අපි දන්නේ නැහැ මේක ඉස්ලාම් ප්‍රශ්නයක් කියලා. මේක මම ටීටී එක ඔලුස්සනවාද අපි දන්නේ නැහැනේ. ඊට පස්සේ මම හිතුවා නෑ මේ වෙලාව රට ස්ථාවර කරන්න ඕන. ගෝඨාභය මහත්තයා සුදුසුයි. මොකද ආණ්ඩුව දැන් යහපාලන ආණ්ඩුව ඇතුළේ මේක උනේ. ඒ නිසා මම ඒ වෙලාවේ ගෝඨාභය මහත්මයාට උදව් කරා. උදව් කරේ චමල් ඇමතිතුමාගේ ආරාධනේ මම ඒ කැම්පේන් එක ඇතුළේ වැඩ කරා. රැස්වීම් වල ගියා. ඒ කරා මට චන්න ජයසුමන මහත්මයාත් එතකොට ගෝඨාභය මහත්මයා කඳවුරේ වැඩ කරේ. අපි දෙන්නගේ හිතවත්කමත් එතනට බලපෑවා. ඕත් මාව එතනට යොමු කරා. ඕක තමයි කතාව. ඉතින් ගෝඨාභය මහත්මයා බලයට ආවට පස්සේ කිසි ප්‍රශ්නයක් තිබුණේ නැහැ මුල ටිකේ. ඊට පස්සේ කොවිඩ් ප්‍රශ්නේත් අත්‍තරම ඔහු හොඳින් කළමනාකරණය කරා. ඒක අපි පිළිගත යුතුයි. ඔව් ඒක පිළිගත යුතුයි. ඒ කියන්නේ ඔහුට එක වෙලාවක කියන අපි මේ සියලුම නායකයින් කෙරෙහි දේවක මහත්මයා දුෂ්ට චේතනාවෙන් නොබැලුවොත් මම එදත් කතාවෙදිත් කියපු දේ 48න් පස්සේ අපේ රටේ ප්‍රගමනයක් වෙලා තියෙනවා. අපේ Human Development Index එක මේ HDI නේද? ඒක අරන් බැලුවම තේරෙනවා අපි ඉන්න තැන. අපේ රට සමාන කරන්න බෑ මේ ඇමරිකාවට ඉංගලන්තයට. හේතුව ඒගොල්ලෝ ධනය රැස් කරපු විදිය සහ ඒගොල්ලෝගේ ශ්‍රමය ඒගොල්ලෝ කොහොමද රට ගොඩනගන්න භාවිතා කරේ කියන එක ඒ යුගයේ වහල් ශ්‍රමය අනුන්ගේ සල්ලි දෙපළ. අපේ ආසියාවේ ඉන්න තැන තමයි අපි බලන්න ඕනේ. ඒතකොට අපේ HDI එක හුඟක් උඩ තියෙන්නේ. අපේ අඩුපාඩු තියෙනවා. ඒ නිසා මම නිතරම විශ්වාස කරන දේ හැම කෙනාම මේ රට හොඳ දෙයක් කරලා දෙනවා අඩුපාඩු වෙලා දෙනවා. 76 සාපේ මම පිළිගන්නේ නැහැ. ඒක සම්පූර්ණ බොරු ප්‍රොපගෑන්ඩා එකක්. හරි ඒක ඉදිරියට පෙනේ. ඒකට විරුද්ධව තමයි මම පෙනී ඉන්නේ කතා කරන්නේ. ඒ කියන්නේ මේ ආණ්ඩුව හදපු ඒ තර්කයට විරුද්ධව තමයි මම දේශපාලන අපි කතා කරමු. ඉතින් මම කියාගෙන ආවේ ගෝඨාභය මහත්තයාට තීරණයක් ගන්න තිබුණ එක වෙලාවක මිනිස්සුන්ගේ ජීවිතද ආර්ථිකයද බේරගන්න කියලා. ඔබට මතක ඇති සංවාද ඔහුට රට වහගෙන ආර්ථිකය මැරෙන්න දීලා මිනිස්සුන්ගේ ජීවිත බේර ගන්නවද නැත්නම් මිනිස්සු මැරෙන්න දීලා ඇමරිකාවේ ඉන්දියාවේ කරා වගේ කියලා. ඔහු තෝරගත්තේ මිනිස්සු බේරගන්න. එතකොට ඒකෙදි අපේ රටේ ආර්ථික අර්බුදය ආවා. කියන්නේ අපේ ප්‍රධාන ෆොරින් රෙමිටන්සස් නැති වුණා අපිට කොවිඩ් එක ඉන්ටර්නැෂනල් නිසා. අනිත් පැත්තෙන් ටුවරිසම් නැවතුණා. අනිත් පැත්තෙන් එතුමා කරපු වරද තමයි පෝර ප්‍රශ්න. අන්න පෝර ප්‍රශ්නට විරුද්ධව තමයි මම ඒ ජනාධිපතිතුමාට විරුද්ධව අදටත් මම කතා කරන්නේ පෝර. මොකද මම අඳගොවියෙක්ගේ පුතෙක්නේ. එතකොට මට ඒක දැනුණා. ඒක මම ෆස්ට් හෑන්ඩ් දන්නවා පෝර කියන්නේ වස නෙමෙයි. ඔය පෝර ප්‍රශ්නේ ගෙනාවේ ඇත්තටම GMO එකේ නායකයා විදිහට හිටපු පාදනීය මැතිතුමා තමන්ගේ දේශපාලන ව්‍යාපෘතියක් විතර සම්පූර්ණ වැරදි. හරිද? සම්පූර්ණ වැරදි වසවිස නැති ගොවිතැන කියන concept එක ගෙනාලා එතුමා ඉස්සෙල්ලාම මතයක් හැදුවා GMO එකේ එතුමාට රටේ නායකයා වෙන්න ආසාවක් තිබුණා. හරි? එතුමා දක්ෂ විශේෂඥ වෛද්‍යවරයෙක්. හොඳ නායකයෙක්. හැබැයි එතුමා අර මේ ලයිසෙන්කෝ හරි කවුරු හරි කෙනෙක් අර මේ රුසියාවේ ඔය ස්ටාලින්ට අනුවක් දුන්නා වගේ
ඉස්සෙල්ලා මතයක් හදුවා මේ රටේ වසවිස තමයි කන්නේ කියලා. ලොකු මාධ්‍ය සාකච්ඡාවක් ඒපත් ඒ කරලා ගමෙන් ගමට මේ ඩිස්කෂන් එකක් ගෙනිච්ච වසවිස තියෙන කෑම තමයි ළමයි කන්නේ. මේ වසවිස දෙන්නේ ගොවියා කියලා. මොකද NPK තමයි දේවක මහත්මයා පොහොරවල තියෙන්නේ. මේ කෘෂි රසායන වෙන කතාවක්. NPK ඕන. මොකද පොළවෙන් දැන් සාරේ අරන් පොහොර නැහැනේ. හේන් ගොවිතැන් නෙවෙයි අපි කුඹුරු ගොවිතැන්නේ කරන්නේ. ඒතකොට කන්න කීපයක් ගියා අපේ පාරම්පරික කුඹුරු අවුරුදු 40ක් 50ක් පන අපේ මුත්ත කරපු කුඹුරු තමයි තාත්තා කරන්නේ. ඒතකොට අවුරුදු 50කට එහා කරපු කුඹුරු. ඒතකොට මේවල මේ පොළවේ නැහැ නයිට්‍රජන්. හොඳේ මේවා සම්පූර්ණ දාන්න ඕන. NPK කියන්නේ වස නෙමෙයි. නමුත් NPKත් වස කියලා කියන්නේ නයිට්‍රජන් ෆොස්ෆරස් පොටෑසියමුත් වස කියලා ගොවිය දුෂ්ටයෙක් කළා එකපාර පෝරණ වැත්තු. ලක්ෂ 25ක් ගොවි පවුල් තියෙනවා මේ රටේ. මේක ප්‍රශ්නයක්. ඒකට විරුද්ධව මෙතුමාට කතා කරන්න ගියාට අර පාදනීය මෙතුමා ඔබට මතකයි දවස්වල මාධ්‍යවල අපිට පස හැදෙන හැටිත් කියලා ලොකුම නාඩගමක් නැටුවනේ. ඒ කරපු වැඩේට විරුද්ධව පොහොර නවත්තලා කාබනික පොහොර කියන එක ගෙනාවම ඒකෙන් ලොකු මාෆියාවක් හැදලා ගොවියා නැවත සූරගෙන කැමට ලක් වුණා. ඇත්තටම මම අපේ තාත්තට කිව්වා කුඹුරක් කර දෙයක් අපේ අඳ කුඹුරු තියෙන්නේ. කුඹුර නවත්තන්න කියලා. මොකද යූරියා පොහොරමේ හිටිය 40000ට ගියා කළු කඩේ. 40000ට කළු කඩෙන් පොහොර ගහලා කොහොමද අඳේ ගෙවන්නේ? මං කෝ ඔය ගෙදර ඉන්න තාත්තේ. ඔය ගෙදර ඉන්න මං කන්න බොන්න මට කිව්වා මට ආර්ථිකය තිබුණු නිසා. දැන් එහෙම නැති මිනිස්සු. ඊට පස්සේ ඒකට විරුද්ධව තමයි අපි වැඩ කරේ සර්බොම කියන ව්‍යාපෘතිය හදාගෙන ඔය වෙලාවේ තමයි ගෝඨාභය මහත්තයාට විරුද්ධව ඇත්තටම ජනතාන්ත්‍රික පෙරමුණත් එළියට බැස්සෙන්නේ නැහැ. ඔබට හොඳට මතක නම් මේ ඔය පොර ප්‍රශ්නෙත් එක්ක ජවීපෙට මතයක් නැති වුණා. ඒ මොහොතේ ජවීප එළියට ආවේ නැහැ. 3යි 2019 වෙනකොට ජවීප හිතුවා මේක ඇත්තක් කියලා. ඒ කියන්නේ ඔවුන් ශාස්ත්‍රීයව මේක විග්‍රහ කරේ නැහැ. ඒ කියන්නේ මේ පොහොර ප්‍රශ්නේ මේ පොහොර නවත්තපු එක හොඳයි වගේ. මොකද ජවීපෙත් තියෙන ග්‍රාමීය ගැමි මානසිකත්වයනේ ජවීපේ මැද තියෙන්නේ. එහෙනම් ඔවුනුත් හිතුවා මේ පොහොර ගැන ගෝඨාභය කියන කතාව ඇත්ත. හැබැයි මේ ලනුව දුන්නේ පාදනීය මහත්තයා. හරි පාදනීය මහත්තයා. එතකොට ගෝඨාභය මහත්තයා මේක නවත්තපු ගමන් ජවීප පොඩ්ඩක් සයිලන්ස් වුණා. හැබැයි අපි එතකොට අර චම්පික ඇමතුමත් එක්ක කතා කරලා අපි 43 සේනාංකය ගොඩනගනවා 2020. ඒ පොහොර ප්‍රශ්නෙට විරුද්ධව. ඔව් පොහොර ප්‍රශ්නෙත් එක්කම තමයි මේක එන්නේ. ඒතර 43 සේනාංකය ගොඩනගෙන්නේ ඔකේ නම දැන් මේ අනුරුප්‍රදීප් මේ කර්ණසූරිය කතිකාචාර්යතුමා එතන හිටියා. මම පළවෙනි සාකච්ඡාවේ මම හිටියා. මම මේ එතනට ගියා නෙවෙයි පස්සේ. හොඳේ ෆෝම් කරන තැන හිටියා. ඒ කියන්නේ අපි අර පුරෝගාමීන් කියන්නේ හදන කට්ටිය මේක. චම්පික ඇමතුමා හිටියා, මම හිටියා, බන්දුල චන්ද්‍රසේකර මහත්මයා හිටියා, ડોક્ટર අනිල් ජයසිංහ හිටියා, අනුරුප්‍රදීප් කර්ණසූරිය හිටියා, වෛද්‍ය සංකල්ප මාරසිංහ හිටියා. නිශාන්ත වර්ණසිංහ මහත්මයා හිටියා, බන්දුල චන්ද්‍රසේකර මහත්මයා හිටියා, ડોક્ટર අජිත් අමරසිංහ හිටියා, කරු පරණ විධාන මැතිතුමා හිටියා. ඔය මට මතකයි. එකපාරට එන සෙට් එක. ඔය ඔක්කොම හිටියා. ඉඳලා 43 හැදුවා. 43 නම දැම්මේ අනුරුද්ධ මැතිතුමා මේ කතිකාචාර්යතුමා. නම දාලා අපි මේකෙන් යම්කිසි ගාමක බලවේගයක් විදියට ආණ්ඩුවේ කියන්නේ ගෝඨාභය මහත්තයාට ලොකු බයක් තිබුණා සමාජයේ වෙලා. නිකන් දරදඬුවේ මේ යුද්ධෙත් ඉවර කරා නිකන් පොඩි ඒකාධිපති බයයක් තිබුණා. ඒ නිසා මේකට මූණ දෙමු කියලා අපි මේක හැදුවා බය නැතුව. ඒ වෙලාවේ ජයපේ හිටියේ පොඩ්ඩක් ඩිෆෙන්සිව් ගේම් එක. ඊට පස්සේ අපි පොර ප්‍රශ්න විරුද්ධව සරුබිම හදලා ඒක නායකත්වය ගත නිශාන්ත වර්ණසිංහ මැතිතුමා සරුබිම කියලා ප්‍රොජෙක්ට් එකක් හදලා අපි මේ මිත්‍යාව ජනගත කරා. අපි හොඳ ප්‍රෙස් කීපයක් එහෙම කරලා අපි කෙලින්ම විරුද්ධව කතා කරා මේක බොරුවක්. මෙහෙම වසවිස නැහැ. හරිද? මේ ඒ කියන්නේ අපිට උදව් කරා මේ පිළිකා විශේෂඥයෙක් හිටියා ડોક્ટર ලක්ෂා නබේනාක. එතුමා දැන් පැරලයිස් වෙලා ඉන්නේ මේ මොකක් හරි එතුමාට ආඝාතයක් ආවා මොලේ. ඔහු පිළිකා සම්බන්ධ විශේෂඥයෙක්. ඔහු හොඳට මේක ස්ටඩි කරලා ඉතින් විශේෂඥයෙක්නේ. එතුමා මේ පැහැදිලි කරා මේක. අපිට උදව් කරා. ඊට පස්සේ අපි මේ පොහොර ප්‍රශ්න විරුද්ධව සටන් කරා. එහෙම කරගෙන ඇවිල්ලා තමයි ජනරජ පෙරමුණ ගොඩ නැගෙන්නේ 2020 මට මතක 21 වගේ ජනරජ පෙරමුණ හැදෙන්නේ තරුණ සේවා සභාවේ. ඒ කියන්නේ 43 කන්වර්ට් වෙනවා පක්ෂයක් බවට. UR United Republican Front නේ. ඔව් එක්සත් ජනරජ පෙරමුණ. දැන් මේක ලොන්ච් කරේ මම. එක්සත් ජනරජ පෙරමුණ ලොන්ච් කරේ මම තමයි මේ පක්ෂයේ මේ එලි දක්වපු නිවේදකයා මේ තරුණ සේවා සභාවේ. එතකොට මේ මට උදව් කරා අපේ කවුද මට අර ලෝ කෙනෙක් ඉන්නේ වෙනස කරේ මට නම් මතක නැහැ මේ හිතවතා දිල්ෂාන් තමයි මාව ගයිඩ් කරේ මේ කියලා දීලා කතා කරන විදිය අර ලොකු වැඩන්නේ එක. ඒක නිසා අපි පක්ෂ තරුණ සේවා සභාවේ ලොන්ච් කරලා මම ඒකේ හම්බන්තොට දිස්ත්‍රික් නායකයා විදිහට වැඩ කරා. විධායක සභාවේ හිටියා. විදේශ කටයුතු කමිටුවේ සභාපති විදිහට හිටියා. මට හොඳ තැනක් ඒ පක්ෂෙන් දුන්නා. හොඳට මට සැලකුවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි ඉතින් මේක හදපු අයනේ. ඒක තුල චම්පික ඇමතුමා කිසිම ලෝභකමක් නැහැ. මට ඒ අවස්ථාව දුන්නා. අපි සංවිධානය කළා. අපි හොඳ ලොකු රැස්වීම් කීපයක් රටේ කරා. හම්බන්තොට දිස්ත්‍රික්කේ අපි පුද්ගලික විදිහට මේ පක්ෂයට සල්ලි තිබුණේ නැහැ. පොඩි පක්ෂයක්. මෙහෙම කරගෙන යන අතර තමයි දැන් ඔය අර චින්තකගේ ප්‍රශ්න වලට මම උත්තර දීගෙන එන්නේ. අයි මම තැන්නේ නැහැ. හැබැයි මම මේක කියන්න ඕන. වමෙන් කැඩුනා 2007-8 දී. ඒ කියන්නේ ජනතාන්ත්‍රික පෙරමුණෙන් එළියට බැස්සම ආයෙ ගිහින් නැහැ. ඔව්.
ඒ වමෙන් කැඩුනා. මේ අනිත් ඔක්කොම දක්ෂිණාංශික දේශපාලන. දකුණු කඳවුර අතුරේ කැරකෙනවා. කඳවුර අතුරේ තමයි යන්නේ නෑ. ඒ තියෙන දේශපාලන අවශ්‍යතාවය අනුව මේ මොහොතේ. දැන් 2022 අරගලය මොහොතේ අරගලය ගැන මට තිබුණේ මිශ්‍ර අදහසක්. මම ගෝල් ෆේස් භූමියට ගියේ නෑ. මට අර කඩාකප්පල්කාරී වැඩ මට එච්චර සෙට් උන්නේ නෑ. මොකද අපි ඒවා විශ්වවිද්‍යාල කාලේ කරලා තියෙනවා. ඒතර මම බලන්නේ දැන් බලපෙරලියක් වුණාට කමන්නේ නෑ. අරගලය ආවේ අපේ සප්ලයි චේන් ටික මිඩල් ක්ලාස් එකට නැති වුණු නිසා. නැතුව මේ ලොකු අයිඩියොලොජියක් එක නෙමෙයි. මිඩල් ක්ලාස් එකට ඉන්ධන, ගෑස්, ඊට පස්සේ බෙහෙත් ඔය ආදී සප්ලයි චේන් ටික මිස් වුණා. විදුලිය. ඔව් විදුලිය. ඒතකොට මේ සප්ලයි චේන් නැති වුණාම අපර් මිඩල් ක්ලාස් එකට ගෙවල් වල ඉන්න බැරුව පාරට බැස්ස. ඕක පැතිරුණා සෝෂල් මීඩියා එක හරහා. ඒක මිනිස්සුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය. හැබැයි ඕක පස්සේ ගියානේ වෙනත් කණ්ඩායමක් අතර. ට්‍රාඩියෝ අතර ගියානේ. ඕක යම්කිසි විදියකට ප්‍රචණ්ඩකාරී තත්යකට ගියා. අර මැයි 9 පොහොට්ටුවේ කොටසක් කරපු වරද නිසා. ගිහිල්ලා අර නිරාද මිනිස්සුන්ට ගැහුවට පස්සේ ඒක වැරදි ලොකු ප්‍රතිචාරයක් ආවා. ඕක ගම් කරා ගියා. දැන් 2022 දී රනිල් වික්‍රමසිංහතුමා බලය ගන්නවා ජනාධිපති විදියට. ඒ මොහොතේ අපේ ජනරාජ්‍ය පෙරමුණ ඇතුලේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩලෙත් ඇති වෙන්නේ. මම දේශපාලන මණ්ඩලෙ හිටියේ නෑ. මධ්‍යම කාරක සභාවේ හිටියේ. මධ්‍යම කාරක සභාව තුලත් සාකච්ඡාව අපි ආණ්ඩුව දැන් රනිල්නේ. රනිල් මැතිතුමා සහ පොහොට්ටුවේ മന്ത്രിවරු ඇමතිවරු වෙලා ඉන්නේ. මේ කණ්ඩායම සමග එකතු වෙලා කියන්නේ රාජ්‍ය ස්ථාවර කරන පැත්තට උදව් කරනවද නැත්නම් අපි ආණ්ඩුව විරුද්ධව දේශපාලනය කරනවද කියලා. මේ මතයේදී මම දරපු මතේ පෙරදුනා. මම හිතපු මතේ තමයි ඉස්සෙල්ලා රාජ්‍ය ස්ථාවර කරගන්න. රාජ්‍ය ස්ථාවර රනිල්ට සහාය දිය යුතුයි. ඒ මොහොතේ මොකද මම රනිල් මහත්තයාට ජීවිතේට ඡන්දයක් දීලත් නැහැ. විශ්වවිද්‍යාල අපි එතුමා පතුරු ගහලා ඇති. හරි? ඒ කියන්නේ සටන් විරාග විශ්වවිද්‍යාලදී රෝහියා රටපාව දුන්නා. අපේ ඒ වෙලේ දැනුම. රට ස්ථාවර කරමු කියන තැන මම බය වුණේ ඇත්තටම. මම පොතපත කියවලා හයිටියේ වෙච්ච දේවල් හරි මේ කියන්නේ මේ ජියෝපොලිටික්ස් එක්ක අපේ රට කියන්නේ අන්තිම මාරාන්තික තැනක තියෙනවා. මේක හොඳ පැත්තටත් පාවිච්චි කරන්න පුළුවන් නරක පැත්තටත් පුළුවන්. හැබැයි තෙල් ප්‍රශ්නේ ආපු වෙලාවේ අපි විසින් අනුකම්පා කරපු අපි විසින් අත දීපු ඊනියා පීඩිත පන්තිය අපිව හුරගෙන කෑවා. ඒ කියන්නේ අපි මම හුඟක් ශිෂ්‍යත්ව දීලා තියෙන දරුවන්ට මිනිස්සු වෙනුවෙන් සෞඛ්‍ය කඳුරු කරලා තියෙනවා. ඇත්තටම වැඩ කරලා තියෙනවා. මිනිස්සු බලින්න පුළුවන්. මොකද වැඩ කරලා තියෙනවා. නමුත් අපි රුපියල් 3000ට තෙල් ගත්තා කළු කඩේ. ඇයි? අර පෝලිං සම්පූර්ණ පාලනය කරේ දේවක මහත්මයා ප්‍රාදේශීය චණ්ඩි. දැන් මට මේ ප්‍රශ්නේ තිබුණ නැත්තේ මම අඳුරන නිසා මට ලොකු ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මොකද මම ටවුන් එකේම අම්බලන්තොට. ඒ නිසා මට මේ ෂෙඩ් වල හිතවතුන් හිටියා. හැබැයි මම දන්නවා සමහර වෛද්‍යවරුන්ට ගුරුවරුන්ට හෙදියන්ට වෙච්ච දේවල්. ඒ කියන්නේ කළු කඩේට ගියාම අර කණ්ඩායම ඔබ කියවලා ඇති චාල්ස් ඩිකන්ස්ගේ මේ දෙනුවරන්දරේ මේ ටේල් ඔෆ් ටූ සිටිස් නේ මේ දෙනුවරන්දරේ කියන කෘතිය චාල්ස් ඩිකන්ස්ගේ. ඒකේ තියෙන්නේ ලුවිගේ පාලනය පෙරුණාට පස්සේ ඊට වඩා භීෂණයක් ඇති කරනවා විප්ලවවාදී. ඔව්. හරි. කියන්නේ විප්ලවවාදීන් විසින් කරන භීෂණය ලුවිගේ රජුගේ භීෂණයට වඩා වැඩි. ඒ වගේ මම මේකට ඇත්තටම බය වුණා. ඒ කියන්නේ මෙහෙමද වෙන්නේ මේ රටට. ඒක ප්‍රාදේශීය ඡන්දි තමයි රට පාලනය කරේ. ආයුධ තියන් ඉන්නවා මං එහාට තරන කඩු පොළු තියන් පාරවල් වල දැන් අපේ වාහන චෙක් කරනවා. මෙන්න මේ මට්ටමට ආවා. දැන් මම අඳුරගත්තම යවන එක වෙන එකක්. නමුත් මට යන්න බෑනේ මේ වෙලාවේ කොළඹ. දැන් කොළඹ කට්ටියම අඳුරන්නේ නැහැනේ. එතකොට දැන් මේක මේ මට්ටමට ආවා. එතකොට ඕක තමයි වෙන්නේ රට ස්ථාවරුන් නැත්තම් කියලා මම යෝජනා කරලා පක්ෂය ඇතුළත ඒ මතේ පෙරදුනා. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට විරුද්ධව දේශපාලනය කරන්න තමයි. කවුද ඒකට විරුද්ධව හිටගත්තේ? මමයි නිශාන්ත වර්ණසිංහ මහත්මයායි ශිරාල් ලක්තිලක මහත්මයායි රනිල් ජයසිංහයි අපි හතර දෙනා නිතරම හිටියේ ඒ වෙලේ මේ ආණ්ඩුවට ස්ථාවර කළ යුතුයි කියන එක. මොකද රාජ්‍ය මේ අස්ථාවර වෙන එක දේශපාලනට පොදුවේ හොඳ නැහැ කියලා. ඔබට මතක ඇති ETF EPF ප්‍රශ්නයක් ආවා. ETF EPF එකෙන් මුදල් ගන්න වෙන කතාවක් නන්දලාල් මහත්තයා කිව්වනේ. ඔන්න ඕකට විරුද්ධව තමයි බහුජන ව්‍යාපාරයක් හදන්න අපේ පක්ෂය උත්සාහ කරා. ඒ වෙලේ මම ඒකට සාකච්ඡාවට මම සහභාගී වුණා. මම ඒකට විරුද්ධ වුණා. විරුද්ධ වෙලා ඒ වෙලාවට මතක ඇති වෘත්තීය වේදීන්ගෙන් ටැක්ස් එක ගන්න බැලුවා. ටැක්ස් එක මේ පේ ටැක්ස් යෝජනා කරලා 2023 මුල. එතකොට පේ ටැක්ස් එක යෝජනා කරන වෙලාව වෙනකම් මම දැන් පක්ෂේ හිටියා. නමුත් අර කියන්නේ පක්ෂේ දැන් ආණ්ඩුව විරුද්ධව කරන වැඩ වලට මම යන්නේ නැහැ දැන්. මට ඕන දැන් මේක ස්ථාවර වෙන්න. ඊට පස්සේ දේශපාලනය කරන්න. ඊට පස්සේ මම පේ ටැක්ස් එක සම්බන්ධ ප්‍රශ්න ආපු වෙලාවේ විශ්වවිද්‍යාලාචාර්යවරුයි වෛද්‍ය සංගම ඔක්කොම වැඩ වර්ජනය කරා. මට මතක 2023 මාර්තු 12 වගේ. 13 වගේ මට මතක හොඳේ. මම ලිව්වා මම එතකොට ඉන්චාර්ජ් විදිහට වැඩ කරේ හම්බන්තොට දැනුත් මම පෝස්ට් එකේ ඉන්නේ මහරවලේ දන්තශල්‍ය ඒකකේ.
ආයතන භාර ප්‍රධාන වෛද්‍ය නිලධාරී මම ලිව්වා Facebook එකේ post එකක් මම ස්ට්‍රයික් කරන්නේ නැත. නැති බැරි මිනිස්සු මැරෙන්නයි යන්නේ දැන්. ඒගොල්ලන්ගේ බිස්නස් සර්කල් නැවතිලානේ. ලයිෆ් එක නැවතිලා. අපිට පඩි වැටෙනවා. නමුත් මේ වෙලාවේ මගේ වෘත්තීය සමිතිය මාව ද්‍රෝහියෙක් කරලා මහා සම්පූර්ණම වෘත්තීය සමිතිය තීරණයට විරුද්ධයිනේ දැන් මේ තීරණේ. ඊට පස්සේ ඒගොල්ලෝ වර්ජනය කරා එක් දින සංකේතේ මම කළේ නැහැ. එතනින් පස්සේ වෘත්තීය සමිතියත් මම වෘත්තීය සමිතියේ හිටපු දකුණු පළාත් සම්බන්ධීකාරක අවුරුදු 6ක් හිටියා මම 2017 20 වෙනවා. ඔය GMO එක ගැන කියන්නේ GDSA රජයේ දන්තශාල වෛද්‍යවරුන්ගේ සංගමය. ඉතින් වෘත්තීය සමිතියේ හිටිය අර පොදු මතයත් එක්ක GMO එක ෆූටා එක ඒගොල්ලොත් එක්ක මම ඒකට විරුද්ධ වුණා. මම කිව්වේ අපෙන් පොඩි ගාණක් කැපෙන්න දෙන්න. මොකද රටේ ස්ථාවර කරන එක වැදගත් කියලා. ඉතින් අදටත් ඒ තීන්දුව හරි. තාම දෙනවනේ. ඊට පස්සේ මට මම ලියපු ආටිකල් එක වෛරල් වුණා. ඊට පස්සේ මට මුදල් අමාත්‍යාංශ ලේකම්තුමා කතා කරා හරහා ධනුෂ්ක රාමනායක මහත්මයා කතා කරා ජනාධිපති මාධ්‍යක්ෂ ජෙනරාල්. ඊට පස්සේ මට දෙරණෙන් කතා කරා. දෙරණට ගිහිල්ලා තමයි මම ප්‍රෝග්‍රෑම් දෙකක් කරා මේක දෙන්න කියලා වෘත්තිකයෝ මේ වෙලාවේ. එතනින් පස්සේ පක්ෂයෙන් මට ආරාධනාවක් කෙනා නෑ මේ මං කියන්නේ මේ හිටපු පක්ෂේ. හිටපු පක්ෂේ මට පක්ෂේ ඒ වෙලාවේ ඇත්තට මතයක් තිබුණේ නැහැ. කියන්නේ මොකද කරන්නේ කියලා. මේ සම්බන්ධ විශේෂයෙන්ම ෆෙයි ටැක්ස් එක ගැන. කොහොම හරි මම එතනින් තීරණය කරනවා මේ පක්ෂෙත් එක්ක ඉන්න අමාරුයි කියලා මම චම්පි කැමතුමත් එක්ක අවසානට පැය දෙකක විතර සාකච්ඡාවක් නායකතුමත් එක්ක ගත්තා මේ අපේ ඔෆිස් එකේම මේ තලකොටුවේ. අරගෙන මං කොහොමද මෙහෙමයි. මට පේන විදිහට නම් මේක අපි රනිල්ට කරගෙන යන්න දෙන්න ඕන. අපි එතනට උදව් කරන්න ඕන. එහෙම නැත්නම් මට මෙතනින් නවතින්න වෙනවා. දැනට මම ඔබතුමා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔබතුමා නායකයෙක් විදිහට යන දවසට මම ඔබතුමාගේ නායකත්වයට කැමතියි. හැබැයි පක්ෂ තීරණේ මේ ආණ්ඩුවට විරුද්ධව කරන දේශපාලනේ මට මේ වෙලාව හිතට යනකෝ කරන්න බෑ. මම පක්ෂ විවේචනය කරන්නේ මම එළියට බහිනවා කියලා මම ලිඛිතව දීලා තමයි ආවේ. ඔය මට චෝදනා කරලා තිබුණා වගේ නිකන් මේ එහෙම ගියේ නෑ. මම මේක කියලා නායකතුමත් එක්ක බොහොම වැදගත් විදිහට ආවා. එතුමන්ලත් ඒ සාකච්ඡාවට හුම්කන් දීලා ප්‍රජාතන්ත්‍රවාදී අපි URF එක හොඳ පක්ෂයක්. මම එළියට ඇවිල්ලා මම ගිහිල්ලා මහලකම්තුමාගෙන් මට ආරාධනයක් තිබුණා එක්සත් ජාතික පක්ෂ රංගේ බණ්ඩාර මැතිතුමා. එතුමා හම්බුණා. පස්සේ ජනාධිපතිතුමා හම්බුණා. එක්සත් ජාතික පක්ෂයට එකතු වුණා. ඕක තමයි වුනේ. ඉතින් රටේ ස්ථාවර කිරීමට රනිල් වික්‍රමසිංහ මැතිතුමා කරපු ඒ වැඩේට මගේ තියෙන ගෞරවය නිසා මම එකතු වුණාම පස්සේ මම පක්ෂයේ යාන්ත්‍රණයට සම්බන්ධ කරගත්තා. ඒ කියන්නේ ඔබතුමා දැන් විශ්වාස කරනවා ඔබතුමාගේ නායකයා විදිහට රනිල් වික්‍රමසිංහ මේ රට ගොඩ ගන්නට සහ ගොඩ ගන්න පුළුවන් නායකයා විදිහට මතිනේ දැන් ඔබතුමා ඉන්නේ. දැන් මේ ඊයේ පෙරේද දැන් එතුමාව මේ බන්ධනාගාරගත කිරීමත් එක්ක දැන් එතුමාගේ ලෙඩ ගොඩක් එනවා. එතකොට හදවත පවා මේ ලොකු ඩැමේජ් එකක් තියෙනවා වගේ කතාවක් වෙනවා. ඉතින් ඔබතුමා හිතනවාද මේ සෞඛ්‍ය තත්ත්වයන් එක්ක රනිල් වික්‍රමසිංහ මැතිතුමත් එක්ක මේ ගමනේ යන්න පුළුවන් කියලා ඉස්සරහට? ඔව් මම හිතන්නේ දැන් රට පාලනය කිරීමේදී වැදගත් වෙන්නේ මොලේනේ. දැන් ඉන්නවා දැන් මේ ඒ කියන්නේ රුක්ෂාන් බෙල්ලන මහත්තයානේ. ඔව් දැන් එතුමා මේ උතුරු කොළඹ මේ එක්සත් ජාතික පක්ෂ සංවිධායකයානේ. මං හිතන්නේ එතනදී කතා කරන්නේ මේ වෛද්‍යතුමාට වඩා සංවිධායකතුමාගේ කතාව තමයි ඉස්සරහට එන්නේ. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මේ ඇත්තටම තියෙන්නේ මෙකැනිසම් එකක් නේ මේ දේවක මහත්මයා. ඔහු මම දකින්නේ මෙන්න මේ වගේ. මගේ හිතේ තියෙන හොඳ මම කතා කරලා ඉතින් අපිට කතා කරනවා තමයි. ඔහු ගාව තියෙන ප්‍රොජෙක්ට් එකක්. මේ ප්‍රොජෙක්ට් එක නිකන් හිතන්න හොඳේ නිකන් කතාවක් වගේ මේක තියෙනවා ෆයිල් එක. මේක තියෙනවා ගෙදර. මේක මේ ජනාධිපති කාර්යාලවල හරිය මේ නෙමෙයි. තුමගේ ගෙදරක් තියෙන පුච්චපු ගෙදර. ඕක තියෙනවා කියන්නේ අල්මාරිය. ඕක 70 ගණන් වල ඉඳලා එයාගේ අතේ තියෙන ප්‍රොජෙක්ට් එකක්. එතුමාට බලය ආවම එතුමා ගෙදර යනවා. ගෙදර ගිහලා ෆයිල් එක ගන්නවා. මේක ඇරලා අර නවත්තු පිටුව තියෙන්නේ. එතන ඉඳන් කරගෙන යනවා. ඔය මිනිස්සයා දිගටම කරලා තියෙන ඕක අද වෙනතුරු ලංකාවේ අපේ ප්‍රතිපත්ති වෙනස් වෙලා තියෙනවා. දැනුම වැඩි වෙනකොට අදහස් තේරෙනකොට ඉංග්‍රීසි භාෂාවෙන් කියවනකොට ලියනකොට අපි තවත් ලෝකයකට ඇතුල් වෙනවා. හරි ඒක ඇතුල් වෙනකොට අපිට දැනුම වෙනස් වෙනවා. දැන් මම කියන්නේ සිද්ධාර්ථ ගෞතම තාපසතුමත් මේ සිද්ධාර්ථ තාපසතුමත් ස්ටෙප්ස් යනවනේ. ආපහු ගියොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ දේවක මහත්මයා. ආපහු මට යන්න බෑ. මේක හරියට බග්ගව ගාවට ගිහිල්ලා ආරාල කාලාම ගාවට ගිහිල්ලා උද්දකරාම පුත්ත ගාවට ගිහිල්ලා නේව සංඥා ඥා සංඥායතන ලබා ගත්තට පස්සේ ආයන්නේ මේ මොනවාද ලෞකික දානවා. එතනින් එහාට යන්න ඕනේ. එතකොට අපිට කියන්න බෑ මිනිහෙක් ගමම්මගේ තියෙන ස්ටෙප්ස් මොනවද. දැන් එච්චර බුද්ධිමත්ම මිනිහා මම පිළිගන්න විදිහට ලෝකේ සිදුහත් කුමාරයා. දැන් ඒ වගේ කෙනෙකුටත් අවුරුදු 35ක් විතර යද්දි තමයි තන හොුනේ. දැන් මට 42යි 40න් වගේනේ. මම කියන්නේ බොහොම පොඩි මිනිහෙක් බුදුහාඳුරන්ට දූවිල්ලක් වගේ. එතකොට මට මේ ටිකක් කල් යන එක හරි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මම පස්සට ගියොත්. එහෙම වුණොත් තක්කඩියේ. ඒ කියන්නේ ඉස්සරහට ගිහිල්ලා දැන් වමෙන් දකුණට ඇවිල්ලා ඒකේ ඉස්සරහට යන එක හරි. ආපහු වමට යන්න, තනතුරු ගන්න වමට යන්න එහෙම බෑ. ඒ නිසා දැන් මාලිමාව ඉන්න හුඟක් අය මම අඳුරනවා. නලින්දයිලා ඉතින් අපි දන්නවනේ. ඒ වුණාට එහෙමයි කියලා ගිහිල්ලා ආණ්ඩුපත් වුණ ගමන් මේ තව මේ එහෙම බෑ. එහෙම බෑනේ. එතකොට ඔබ අහපු ප්‍රශ්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා අපි දන්න ඉතිහාසයේ දවල පත්‍රිකාවේ ඉඳලා කර්මාන්ත පුරව හදන කාලේ ඉඳලා
එතුමාගේ ඉන්සයිට් එකට වැඩ කරපු මිනිහ. අර ජය ජයවර්ධන එතුමා වගේ හොඳ ෆෝකාස්ට් එකක් තියෙනවා. එතකොට ඒ කියපුවා අද හොඳයි කියලා මේ ආණ්ඩුව කියනවා. දැන් අධ්‍යාපන සංස්කරණ ගේනවා දවල්පත්‍රය. අවුරුදු 40කට කලින් ඕකට පාරට බහැලා මුළු රටම ලේ විලක් කරලා අද ඇවිල්ලා කියනවා ඒක හොඳයි. ඒකට සමානව මේ ඉංග්‍රීසි භාෂාව උගන්වන්න ඕන 8 වසරෙන් 9 වසරෙන් ළමයි කැඩෙන්න ඕන තාක්ෂණ විෂයන් ශාස්ත්‍රීය විෂයන් මේ ආදී වශයෙන්. දැන් එදා ඒව රනිල් කුස්මල ගෙනාවනේ. අපිත් පාර ගිහිල්ලා තියෙනවා ශ්‍රීමා වෙනුට ගිය පාර කියලා. ඒ ශිෂ්‍ය නායකයන්ගේ වීරත්වයට මම ගරු කරනවා. හැබැයි ඒගොල්ලොත් මම වගේම තමයි. ඔයගොල්ලොත් ඔය අධ්‍යාපන දවල පත්‍රිකාව කියවලා නැහැ. හරි. පක්ෂයෙන් කිව්වා මේක කරන්න කියලා කරා. මොකද ත්‍රිමාවිතාන්න මහත්මයාගේ මස්සිනා නංගිගේ මහත්තයා මට හම්බුණා මේ ડોક્ટર හර්ෂගේ ඔය කතාව මේ ડોක්ටර් මේ ඔයා විතරක් නෙමෙයි. ඕක සම්බන්ධව කතා කරන ගොඩක් ඔය දවල පත්‍රිකාවට විරුද්ධව උද්ඝෝෂණය කරපු අය ඉන්නෝනේ. දැන් අපි වැඩිට පරම්පරාව අපේ ගුරුවරු එහෙම කිව්වම කියන්නේ අපි ඔක කියුවේ නැහැ බං. කියුවේ නැහැ. අපිට මේ පක්ෂයෙන් කිව්වා අපි ඒක නිසා උද්ඝෝෂණය කරා කියලා. ඉතින් ඒතකොට මම කල්පනා කරනවා විශාල හානියක් රටට කරලා තියෙනවා. ඔව් මම අර රනිල් කුස්මල මහත්මයා ප්‍රශ්න උත්තර දීලා හිටියොත් එතකොට එතුමා ඒ කාලේ කර්මාන්තපුර ගේනවා වම විරුද්ධ වෙනවා. වම කියන්නේ ජෛව ප්‍රමුඛ ග්‍රාමීය වම. ඊට පස්සේ ආපහු වෙනවා අධර්මයට විරුද්ධ වෙනවා. ඔහොම දැන් එතුමා කරගෙන ආපු හැමදේම කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ 2000 නේද ගේන්නේ රීගෙන් ශ්‍රී ලංකාව. ඕකට විරුද්ධ වෙනවා. ඒ රීගෙන් ශ්‍රී ලංකාව මං කියෙව්වේ කොවිඩ් වෙලාවේ. ඉංග්‍රීසි version එකක් තියෙනවා මේ ඉන්ටර්නෙට් එකේ. බලන්න. ඒකේ තියෙනවා ඇග්‍රිකල්චරල් රිෆෝම්ස් මොනවද? ඔක්කොම තියෙනවා. ඒ පොඩි පොතක්නේ. දැන් මේවා තමයි රටට ගුණේ නැති නිසා ඔය ණය ප්‍රතිහෝගත කිරීම, ණය ප්‍රශ්නේන එක ඔක්කොම තියෙනවා. හරිද? ඒ කියන්නේ ණය කොහොමද බැලන්ස් කරගන්නේ? කෘෂි කර්මාන්තයට ලංකාවේ මොකද වෙලා තියෙන්නේ? 108ක 10ක GDP එකක් දෙනවා මේ 140ක 25ක විතර මේ වර්ක් ෆෝස් එකක් එකතු වෙලා. ඒක පාඩුයි. කොහොමද මේ වර්ක් ෆෝස් එක වෙන දේවල් වලට ගන්න? කුමුරු ටික කොහොමද අපි මේ ඔක්කොම කියලා තියෙනවා. එතකොට මේ ඔක්කොම එතුමාගේ ප්‍රොජෙක්ට් එකේ තියෙනවා. එතුමා බලය ගත්තට පස්සේ ඕක ක්‍රියාත්මක කරනවා. ක්‍රියාත්මක කරනකොට මම විරුද්ධ වුණොත් කෙරෙන්නේ නැහැ. අපි විරුද්ධ වුණොත් කෙරෙන්නේ නැහැ. පුළුවන් ටික එමිණියා කරලා තියෙනවා. ඉතින් එතකොට ඉතින් ඒ ඉන්සයිට් එකක් තියෙන නායකයෙක් විදිහට එතුමාගෙන් තව වැඩක් ගන්න පුළුවන් රටට කියන තැන නිසා තමයි සහ අර නිර්භීත තරුණකම කියන්නේ වයස නෙමෙයි තරුණකම කියන්නේ ඉදිරිපත් වීම එඩිතරකම. ඒක පෙන්වුවා 2022. ඉතින් හොඳයි. ඒ නිසා එතුමා ගැන විශ්වාසය තියෙන නිසා ඒ කඳවුර මම නියෝජනය කරන කොහොමටත් ඔය විවෘත වෙළඳ පොළ ක්‍රමය මම පිළිගන්නවා. ඒක තමයි දැන්ට ලෝකේ ඒක ඉතින් දැන් පිළිගන්නවනේ. ඒක තියෙනවා. ඒක වමෙන් ඇවිල්ලා ඒකත් තියෙනවා. මම එතන ඉඳන් පිළිගන්නවා. ඊට පස්සේ මේ ඔය ආර්ථික ප්‍රතිපත්තිත් එක්ක අපේ රට සංවර්ධනය කරන්න තිබුණා අවස්ථා නැති වුණා. ඒ නිසා මේ කඳවුර තුල මේක කරන්න පුළුවන්. දැන් අපි බොහෝ විට ආණ්ඩු විරෝධී එක කඳවුරක් විදියට නෑන්නේ. එක්සත් ජාතික පක්ෂය තුල ඉඳගෙන ඒකට කරන්න පුළුවන් දායකත්වය දෙන එක සහ මේගොල්ලෝ හදපු මිත්‍යාවන් ටික කඩා බිඳ දාන එක තමයි මං හිතන්නේ අපි මේ සමාජයට කරන්න ඕන වගකීම. දැන් ඔබතුමා කතාව පටන් ගන්නකොට කිව්වනේ මේ 2019 දී මේ ගෝඨාභයද සජිත්ද කියලා තෝරා ගැනීමේදී මම තෝරාගත්තේ ගෝඨාභය කියලා. දැන් මේ යනවනේ කතාවක් දැන් ආයේ පාරක් සජබ එක්සත් ජාතික පක්ෂ එකතුවක් ගැන යනවා. සමහර විට දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ වයසත් එක්ක අපිට නිකන් උපකල්පනය කරන්න පුළුවන් මේ කඳවුරු දෙක එකතු වුණොත් එහෙම සජිත් ප්‍රේමදාස මැතිතුමා මේකේ නායකත්වයට එයි. ඉතින් එතනදී ඔබතුමා සජිත් ප්‍රේමදාස මැතිතුමා තෝරගන්නවද? ඔව් දේශපාලනේ හැම මොහොතකම බලන්න තියෙන්නේ විශේෂයෙන්ම නායකයෙක් තෝරද්දී එක ප්‍රධාන ප්‍රතිවිරෝධතාවය මොකක්ද කියන එක. දැන් දේශපාලනේ ඡන්දදායකයෙක් ඔය මට බැනලා තිබුණු චින්තක මහත්මයා වගේ ඡන්දදායකයෙකුට දේශපාලනේ භූමිය නෙමෙයිනේ ආින්නේ. දේශපාලනේ සක්‍රියව කරන එකක් ඡන්දෙ දෙනෙක් කමෙන්ට් ගහන එක තව එකක්. හරිද? ඒ කියන්නේ ඒක ගෙදරට ඉඳන් ඒගොල්ලෝ කන බොන වෙලාවට, ගෙදර මේ තේ බොන වෙලාවට ටීවී එක බලලා, පත්තරේ බලලා, ෆෝන් එක බලලා මොකක් හරි ලියනවා. ඒ අර ඒගොල්ලෝ කරන දේශපාලන නෑනේ. දැන් ඔය කියන මිනිස්සුත් එහෙම කරා නම් යාට මේ ආණ්ඩු තනතුරක් තියෙන්න බෑ. නිකන් අනුගාමිකයෝ, ෆෑන්ස්ලා. අපි ඉන්නේ මේ රටේ නායකයෝ තෝරන්න ඕන, ව්‍යවස්ථාදායකය වෙනස් කරන්න ඕන, රටේ ප්‍රතිපත්ති වෙනස් කරන්න ඕන කියන ඒ උඩ ඉඳන් වැඩ කරන අය. ඒතකොට අපිට නිතරම එක ප්‍රතිරෝධතාවයක් තමයි හිතන්න පුළුවන්. දැන් මේ මොහොතේ ප්‍රතිරෝධතාවය කුමක්ද කියලාම අපේ කඳවුර මාලිමා විරෝධී කඳවුර. මේ මාලිමා විරෝධී කඳවුරේ එන නායකයාත් එක්ක වැඩ කරන්න අපි සූදානම්. සජිත් මහත්මයා නරක මිනිස්සෙක් නෙමෙයි. මම එතුමගේ 2019 විරුද්ධ වෙන්න හේතුව උනේ එතුමගේ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව මගේ තිබුණු අකමැත්ත නිසා. ඒ කියන්නේ දැන් ඔය ඒ කියන්නේ නිවාස ව්‍යාපෘතිය ගැන මට පැහැදීමක් නැහැ. ඉතින් එහෙම මට මිනිස්සෙක් ගැන තියෙන්න පුළුවන්. මට එතුමට වුණත් මුණට එක කියන්න පුළුවන්. එතුමගේ මේ නායකත්වයේ ගුණ මේවා තියෙනවා. ඉතින් ඒ කියන්නේ මම කෙනෙක් අකමැති වෙන දෙයක් තියෙන්න පුළුවන්නේ. මම අර සංවර්ධන ව්‍යාපෘති වලදී ඔය නිවාස ව්‍යාපෘතිය ගැන මට පැහැදීමක් නැහැ. මම හිතන විදිය වෙනස් එක ගැන. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. මේ නායකයෙකුට උදව් කරන්න. මොකද අපි මේ කසාද බඳින්න නෙමෙයි නෝයන්නේ. අපි එකට ජීවත් වෙනනේ. අපි බලන්නේ කොහොමද මේ වර්තමාන ආණ්ඩුව යන ගමන හොඳ නැහැ. මේකට විරුද්ධව අපි කඳවුරක් ගොඩනගලා රාජ්‍ය පාලනය අත්පත් කරගන්න කියලා.
ඒක අපි කරන්නේ රටේ අනාගතය වෙනුවෙන් කියන එක. එතකොට අපිට නායකයෙක් වැඩ කරන්න පුළුවන්. දේශපාලනය නම්‍යශීලී දෙයක්. ඔය කියන පක්ෂවල තමයි පක්ෂ මාරු කරොත් වෙඩි දිව්වේ. එහෙම ගන්න නැහැ මේ කඳවුරු වල. මේ කඳවුරු වල යන්න පුළුවන්. දැන් ඔබතුමා එහෙම හිතමුකෝ දැන් අනාගතයේ ඇතිවන විකල්පකදී මම එහෙමත් අහන්නම්කෝ ප්‍රශ්නයක්. සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉස්මතු වෙයිද නායකයෙක් විදියට? නාමල් රාජපක්ෂ මැතිතුමා ඉස්මතු වෙයිද නායකයෙක් විදියට? ඔබතුමාගේ දැක්ම මොකද්ද? මට හිතෙන්නේ ඊළඟ මොහොත සජිත් ප්‍රේමදාස මහත්මයාට ඔය දෙන්නකින් වාසිය වැඩි. මේ මොහොත ඊළඟ මොහොත කියන්නේ 2029 නේ. ඊළඟ ජනාධිපතිවරණයේදී ඔය දෙන්න ගත්තොත් මේ වාසිය වැඩි සජිත් මහත්මයාට නාමල් මහත්මයාට තව ටිකක් කල් තියනවා කියලා මට හිතෙනවා. කල් තියනවා කියලා. ඒ කියන්නේ දක්ෂ නායකයෙක්. මට ඒ කියන්නේ මොකද නෑ හොඳ දක්ෂ තරුණ නායකයෙක්. මොකද ඊළඟට දැන් ඇත්තටම 80 දශක කට්ටියනේ සජිත් ප්‍රේමදාස මහත්මයාලා දැන් 60 දශකේනේ. ඊළඟට 80 දශකයේ කණ්ඩායම තමයි මේ රටේ බලය ගන්නේ. ඒතර 80 දශකයේ කණ්ඩායම ගත්තොත් ඉදිරියෙන් වෙන ජාතික නායකයා නාමල් රාජපක්ෂ මහත්මයා. මම මේ කඳවුරේ නැහැ. නමුත් ඔහු පරිණත වෙලා තියෙනවා. අපිට පේන විදිහට ඔහුගේ දේශපාලන පසුබිම හයියයි. පක්ෂයට මුදල් තියෙනවා. නෙට්වර්ක් එක හොඳයි. ඔහුට ගමනක් තියෙනවා. හැබැයි ඊළඟ මොහොතේ ඉන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයා ওই දෙන්නකින් ගත්තොත්. මේ අර ඔබතුමා මේ සාකච්ඡාව අතරමැද්දේ කියපු දෙයක් එක්ක මට ප්‍රශ්නයක් අහන්න හිතුණා. ඒ තමයි මේ අපි ඉංග්‍රීසියෙන් කියවන්න පටන් ගත්තාම ඒ කියන්නේ ඉංග්‍රීසි දැනුම වර්ධනය වුණාම අපි දැනුම හොයාගෙන ගියා වගේ කතාවක්. දැන් ඔබතුමා මේ ලංකාවේ දේශපාලනයට එන්න කලින් මේ ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ දුක් විඳලා ඔබතුමාම කියන අඳ ගොවියෙක්ගේ පුතෙක් විදියට කට්ට කාලා ඊට පස්සේ මේ විශ්වවිද්‍යාලයක උපාධිය අරගෙන එහෙම ආපු කෙනෙක්නේ. එතකොට දැන් ડોක්ටර් අපි දන්නවා ලංකාවේ දැන් ඔබතුමා වෘත්තිකයෙක් වීමත් එක්ක ඔබතුමා මේ අධ්‍යාපනයෙන් ගොඩ ඇවිල්ලාද ඔබතුමා යම්කිසි මට්ටමකට ස්ථාවර වෙලා ඉන්නවා. නමුත් මේ ලංකාවේ අධ්‍යාපන ක්‍රමවේදෙම ඇතුලේ තවත් ඉන්නවනේ උපාධි ගන්න අය. ඒ උපාධි ගන්න අයත් එක්ක ඇවිල්ලා ඒගොල්ලන්ට අද වෙනකොට රස්සාවල් නැහැ. එතකොට ඒගොල්ලෝ අද පාරේ උද්ඝෝෂණ කරනවා. කලා උපාධි වගේ දේවල් ගැන කතා කරමුකෝ. එතකොට ඒගොල්ලන්ට මේ කිසිම මේ සහනයක් ලබා දෙන්න මේ දක්වාපත් වෙච්ච කිසිදු ආණ්ඩුවකට හැකියාවක් නැහැ. තව පැත්තකින් ගත්තොත් එහෙම දැන් මේ ආණ්ඩුවටත් තාම බැරි වෙලා තියෙනවා ඒගොල්ලන්ට මේ හරි වැඩපිළිවෙලක් කරන්න. දැන් පාසල් පද්ධතිය ගත්තොත් එහෙම සමහර වෙලාවට මේ සංගීත උගන්වන ගුරුවරයා අනියුක්ත කරනවා ගණිතය උගන්වන්න. ඒ මට්ටමට මේක ඇවිල්ලා තියෙනවා. එතකොට ඔබතුමා මේ නිදහස් අධ්‍යාපනය තුළ ඉගෙන ගත්ත කෙනෙක් විදිහට ඔබතුමා දැන් වෘත්තිකයෙක් විදිහට අර ඉංග්‍රීසි කතාවත් මේකට සම්බන්ධ කරගෙනම කියන්න මේක ඇතුලේ ඔබතුමා දකින විදිහට වෙනස් විය යුතු දේ මොකක්ද අපේ අධ්‍යාපනය ඇතුලේ? ඒ කියන්නේ මෙහෙමයි. දැන් අපේ රටේ අධ්‍යාපනයට තියෙන මේ ඉල්ලුම ඉතාමත්ම වැඩිනේ. ඒ තරංකාරී අධ්‍යාපන ක්‍රමයට දැන් දෙමාපියෝ කියන්නේ ගොඩ යන්න තියෙන හොඳම ක්‍රමයේ විදිහට এডুকেෂන් තෝරගෙන තියෙනවා. අතිශය බහුතරයක්. එතකොට ඒක හොඳ දෙයක් රටකට. අපේ ප්‍රශ්නේ තියෙන්නේ අපේ කියන්නේ දැන් එළියට එන ඒ කියන්නේ මාකට් එකට දැන් ඒ කියන්නේ දැනට තියෙන ලෝකේ වැඩ ලෝකයට අවශ්‍ය කණ්ඩායම බිහි වෙන්නේ නැති එකනේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ කියන්නේ වැඩ ලෝකයේ වෙන තැනක තියෙනවා අපි වෙන දෙයක් උගන්වනවා. මම කියන්නේ ශිෂ්‍යයෙක් හොඳ එකක් තමයි ශිෂ්‍යයා කියන්නේ විශ්වවිද්‍යාලයකින් හෝ පාසලෙන් ඉදිරියට එන මිනිස්සයා අංකයකටම හොඳ පුරවැසියෙක් වෙනවා. ඒ පුරවැසියෙක් වෙන ඔහු ඉතිහාසය දැනගන්න ඕන. සිවිල් වටිනාකම් දැනගන්න ඕන. අපේ වැලියුස් දැනගන්න ඕන. ඒවා ඕන. පුරවැසි අධ්‍යාපනය ඒවා ඕන. මොකද අපි සමාජ ජීවත් වෙන්න එපා විවිධ වෘත්ති. ඒ වගේම ඔහුගේ තාක්ෂණ කුසලතාවය. ඔහුගේ කියන්නේ මුදල් හම්බ කරන්නේ මොකද කියන්නේ දැන් මේ ධනේශ්වර ලෝකේ අපි ජීවත් වෙන්න කැමතුරන්නේ නැත. මේකේ හොඳට ජීවත් වෙන්න සල්ලි ඕන. සල්ලි හම්බ කරන්න රැකියාවක් ඕන. ඒ රැකියාව කරන්න තමන්ට දක්ෂතාවයක් තියෙන්න ඕන, කරන්න තමන්ට සුදුසුකම් තියෙන්න ඕන, කරන්න තමන්ට කැමැත්ත තියෙන්න ඕන, සමාජයෙන් එකට මිලක් ගෙවන්න ඕන, සමාජයෙන් ගෞරවයක් දෙන්න ඕන. දැන් සල්ලි ලැබුණ කියලා අපි පෝනෝග්‍රැෆි වල රඟපාන්නේ නැහැ නේ. සල්ලි ලැබුණ කියලා. ඒ ඔය පහම තියෙන්න ඕනේ. එතකොට ගෞරවෙත් තියෙන්න ඕනේ. මිනිස්සු කැමති. මිනිසක් කියන්නේ පිළිගැනීමට කැමති සතෙක්. එතකොට තමන්ට සමාජ පිළිගැනීමත් එක තමයි මුදල් ඕනේ. එතකොට මේක ලබා ගන්න රැකියාවක් ඕනලා තියෙනවා. ඒ රැකියාව වෙළඳපොළ අපේ ප්‍රසාරණය වෙලා නැත්තේ ඇයි? ප්‍රශ්න දෙකක් තියෙනවා. ආර්ථිකය ප්‍රසාරණය වෙලා නැහැ අපේ රටේ ජනතාවගේ අවශ්‍යතාවය. මිනිස්සුන්ගේ ඔලු තියෙන්නේ ජීවත් වෙන්න ඕන මෙන්න මෙච්චර පරිභෝජනයක් අවශ්‍ය. දැන් අන්තර්ජාලයෙන් දැකලා එහෙම කළා අපිට මෙහෙම කන්න ඕන මේවා ආහන ඕන කියලා හිතනවා. හැබැයි ආර්ථිකය ප්‍රසාරණය වෙලා ආර්ථික ප්‍රතිසංස්කරණ සුදුසු කාලයට වෙලා නැහැ. ඇයි වෙලා නැත්තේ? ආර්ථික ප්‍රතිසංස්කරණ සිද්ධ කරන්න ජාවිපේ ප්‍රමුඛ මේ රටේ වාමාංශික දෘෂ්ටිවාදී දේශපාලන ඉඩ දීලා නැහැ. ඔබ කෙලින්ම චෝදනා කරනවා. මම චෝදනා කරනවා. හොඳේ ඒක අපිට කතා කරන්න පුළුවන් ඕන තරම් අවස්ථා ආර්ථිකයේ ප්‍රසාරණය වෙන්න ඉඩ දීලා නැහැ 50 ගණන් වල ඉඳලා. හරිද? එතකොට ආර්ථික ප්‍රසාරණය කරන්න උත්සාහ කරේ කවුද? වෙළඳපොළ ආර්ථිකය පිළිගන්න දක්ෂිණාංශික ආණ්ඩු තමයි උත්සාහ කරලා තියෙන ආර්ථිකයේ ප්‍රසාරණය කරන්න. ආර්ථික ප්‍රසාරණය නොවුනට අධ්‍යාපන ශාස්ත්‍රය ඉදිරියට ගිහිලා තියෙනවා මේක තියෙන සුබ සාධනයත් එක්ක.
අධ්‍යාපනයේ සෞඛ්‍යය තියෙන සුබසාධනයේ පැත්තට. මේක විශාල විදියට අපි ඉන්වෙස්ට් කරලා තියෙනවා. ලෝකේ රටවල් ගත්තාම මේකට ඉන්වෙස්ට් කරලා මේකෙන් හොඳ අවුට්කම් එකක් කරන් තියෙනවා. දැන් අපේ සාක්ෂරතාවය හොඳයි, සෞඛ්‍ය තත්ත්වය හොඳයි, සෞඛ්‍ය දත්ත හොඳයි. ඒතකොට උපාධිධාරීන් ඉන්නවා. හැබැයි මොකද ප්‍රශ්නේ? මේ පැත්තෙන් ආර්ථික ප්‍රසාරණය වෙලා නැහැ. ආර්ථික ප්‍රසාරණය නොවීමේ වගකීම මේ රටේ විපක්ෂයේ බාරගත යුතුයි. ඒ ආර්ථික ප්‍රසාරණය කරන ප්‍රතිපත්තිවලට දිගට විරුද්ධ වීම. ඊළඟ ප්‍රශ්නේ තමයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට විරුද්ධ වෙලා තියෙනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරේ නැත්තේ මොකද? ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍ය උනේ ඇයි? වැඩ ලෝකයට අවශ්‍ය තාක්ෂණ ශිල්පෙන් බිහි වෙන්න ඕනේ. ඒ කියන්නේ ක්වොලිටි එකක් තියෙන්නත් ඕනේ මිනිහගේ. සල්ලි හම්බ කරන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට මේ දෙකම කඩා ගන්න ඉඩ දුන්නේ නැහැ මේ රටේ විපක්ෂය වාමාංශික දේශපාලනය. ජවිපේ තමයි මේකේ ලොකුම හානිය කරන්නේ 80 දශකයෙන් පස්සේ. ඔවුන් අවුරුදු 40ක් විතර දැන් වමේ මතවාදී දෘෂ්ටිවාදී අල්ලන් ඉන්න. මොකද කොමියුනිස්ට් පක්ෂය නම්මනම් සම සමාජ පක්ෂය ඒවා දැන් ඇත්තටම මැරලානේ. ඒවා පොඩි පක්ෂ. ජවිපේ තමයි ග්‍රාමීය තරුණයාගේ මතවාදය හෝල් කරගෙන ඉන්නේ. ඒතර ඔවුන් දීපු මතය තමයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආවොත් පාරට බහිනවා. මමත් පාරට පස්සේ 2004 තාරහරට වාර්තාවට විරුද්ධව කියවලා නැහැ. හොඳේ. තුමින්දය තමයි නායකත්වය දුන්නේ. අපිත් ගියා ත්‍රිමාවෙනුර පාර කියලා. ඉතින් මම කියන්නේ මේ ආණ්ඩුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කියනවනේ හොඳයි. පොඩ්ඩක් හිතන්න අර ඉතිහාසය වගේ දේවල් වලට එකපාරට ඒවා සිලෙක්ටිව් කරන්න එපා. ඒවා ඕන. මොකද අපේ රට මහලු රටක්. පාර ඕල්ඩ් කන්ට්‍රි එකක්. අපිට ඉතිහාසය දැනගන්න වෙනවා. නැත්නම් ලොකු ප්‍රශ්නයක් එනවා ඉස්සරහට. ඒ ඉතිහාසයේ සිවිල් වටිනකම් ඕන මිනිස්සෙක් විදියට. බේස් එකට. හැබැයි වැඩ ලෝකයට අවශ්‍ය දැනුම අවශ්‍ය වෙනවා. මේක ඉල්ලන කියන්නේ ඉල්ලුමට තමයි දැන් කියන්නේ එළියට එන උපාධිධාරියා හෝ තාක්ෂණික ශිල්පියා කියන්නේ විශ්වවිද්‍යාලයෙන් හෝ පාසලෙන් ඔහුට රස්සාවක් තියෙන්න බෑ. ඒ රස්සාව බිහි කරන්න ඕන කොහොමද ආර්ථික ප්‍රසාරණය කරලා. ඉතින් මේ දෙක ගලප ගන්න ඕන. මේක ගලපන්න උත්සාහ කරේ මේ දක්ෂිණාංශික ආණ්ඩුව. හැබැයි ඒ ආණ්ඩුව වලට ඒවා කරන්න දුන්නේ නැහැ. ඒවා මද වශයෙන් තමයි වෙලා තියෙන්නේ. හැබැයි කරලා තියෙනවා. විද්‍යාපීඨ හදලා තියෙනවා. දන්නවනේ ඉතින්. හරි. ඒකයි මගේ උත්තරේකට. දැන් මේ ඔබතුමා අපි දැන් සාකච්ඡාවේ අවසාන හරියට එමින් ඉන්නේ. දැන් මේ ඔබතුමා ජවිපේ පන්ති පහත් කරපු සමාජිකයෙක් කිව්වනේ. ඒතකොට දැන් මේ මොහොතේ ලොකු සාකච්ඡාවක් යනවා අපේ රටේ. දැන් මේ ජවිපේ සමාජිකයන්ගේ මේ වත්කම් පිළිබඳ හෙළි වේගන යනවනේ. ඒතකොට ඒක පිළිබඳ කතාවක් ඇවිල්ලා තියෙනවා. මේ වත්කම් තියාගෙන මේ මිනිස්සු මේ අනුන්ගෙන් යපිලා තියෙන්නේ. ඒකේ හෙල්කම් අරගෙන තියෙනවා නේද? එහෙම සමාජ කතාවක් යනවනේ. ඔබතුමා මේක ජවිපේ හිටපු සමාජික ශිෂ්‍ය ක්‍රියාකාරකයෙක් විදිහට මේක දකින්නේ කොහොමද මේ මොහොතේ මේ ඇති වෙලා තියෙන තත්ත්වය? ඔව් ඒ කියන්නේ දැන් දුකනේ මාකට් කරන්නේ. කියන්නේ වම විසින් ලංකාවේ දිගටම කරලා තියෙන්නේ හොඳින් ඉන්න කියන එක නෙමෙයි. ඒ දුක මාකට් කරන එක තමයි කියලා දෙන්නේ. ඒතර හොඳින් ඉන්න මිනිහා හොරෙක්, සූරා කන්න, ධනපතියා කියලා වරණගනවා. ප්‍රභූවරු ඔය මොකක් හරි නමක් දාලා පැත්තකට කරනවා. උඹලා දුක් විඳිනවනේ. උඹලා දුක් විඳින්නේ මෙන්න මේ මිනිස්සු නිසා කියලා පෙන්නනවා. ඕක පෙන්න සෝයා මිටුයි බතුයි කන්නේ කියලා පෙන්නලා ඔහොම කර ගියා. ගියාට පස්සේ දැන් ඇත්ත තත්ත්වය එරි වෙලා තියෙනවනේ. දැන් ලැජ්ජාවක් තියෙනවද? ලැජ්ජාවක් නැහැ මෙයාලා. හරිද? ඔය පක්ෂයේ ඊටාම විශාල කැපකිරීම හරි හෝ වැරදි දෘෂ්ටිවාදයක් වෙනුවෙන් කැප කරපු පක්ෂ දෙපාරක් ජීවිත දන් දීපු පක්ෂයක් ඕ. ඒ වීරත්වය මම ඒකට ගරු කරනවා. ඒ වීරත්වයට ගරු කරනවා. හැබැයි මෝඩයි. මොකද ඒ දෙපාරම දැනුමක් නැතුව විජේවීර මහත්මයාගේ බලකාමයේ වෙනුවෙන් ලෝක දේශපාලන අවබෝධ කරන්නේ නැතුව කිසිම ෆෝකාස්ට් එකක් නැතුව කරපු මේ මම කියන්නේ අර අසංවිධානාත්මක අරමුණක් නැති අවසාන ඵලය පිළිබඳව කිසිම විදියකට කියන්නේ පසුබැස්ම ගැන අදහසක් තියෙන සටනක් කරද්දී එහෙම නැති තරුණ සංහාරයක් සිදු වුණු වැරදි තීන්දුව. ඒ හැම තීන්දුවම කරලා සැප වෙලා දේශපාලනය කරේ ඇත්තටම ඕකේ දුක් විඳින මිනිස්සු ටිකක් ඉන්නවා. ඔය බෝල්ෂෙවික් පක්ෂය ඇතුලේ ඉන්න අය වෙන්න පුළුවන්, ජයිපේ කාඩර් වෙන්න පුළුවන්. මේ දුක් විඳින මිනිස්සු ටිකක්. නමුත් මොවුන් බලය ගත්තේ ඔය වත්කම් කියන්නේ අනිත් මිනිහාගේ ධනය ගැන වෛරය හදලානේ දේවක මහත්මයා බලය ගත්තේ. ඉතින් එහෙම නෙමෙයි ඇත්තටම හත්තේ මේ නළුවෝ ටික. හරිද? මේක නළුකම. හරිද? නළුව ඇවිල්ලා කතාවක් කිව්වා. මිනිස්සු කෙහෙල්කම් කපලා දුන්නා. අපි අද 3000 කාර්යකට දුන්නා. ඉතින් පව් ඉතින් කරන්නේ අපිට බැනලා වැඩක් නැහැ. මම කියන්නේ අපිට බනින්න එපා. මේ යුගයේ නියම නරුමයෝ ටික ඔය. මම කියන්නේ. නරුමයෝ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ Taman දන්නවා වරද්ද කරන්න කියලා ඒ දැන කරනවා. අපේ ජීවිතේ එහෙම නෙමෙයි. අපේ ජීවිතවල හරි ගිහිල්ලා තියෙනවා, වැරදිලා තියෙනවා. අපි කනව බොනෝ. අපේ අඩුපාඩු අපි දන්නවා, ලෝකයක් දන්නවා. අපිට හංගන්න දෙයක් නැහැ. දැන් වසන්ත සමරසිංහ මැතිතුමා මේ 76 වසරේ තිබිච්ච හැම ක්‍රමයකින්ම ධනෙ උපයාගෙන තියෙනවා. තියෙනවා. ඉතින් ජනාධිපතිතුමා බිහි වෙලා තියෙන 76 වසර තුර. ඉතින් මමත් ගොවියෙක්ගේ පුතේ, ජනාධිපතිතුමාත් ගොවියෙක්ගේ පුතේ. දැන් 76 සාපයක් තිබුණා නම් එතුමා ජනාධිපති වෙයිද? එහෙම එකක් නැහනේ. මේ කතාවක් ගොතලා අර වෛරී ඡන්දපදනම ආමන්ත්‍රණය කරලා පොඩි මැච් එකක් ගැහුවා. ඉතින් එහෙම ගත්තා වගේ නෙවෙයි කරන්න ගියාට පස්සේ.
ඒකයි ඉතින් කරලා තියෙන්නේ. දැන් ඉතින් වත්කම් බැරකම් ප්‍රකාශ වලට ඉතින් ඕන තරම් කියයි මෙමය. අර පොඩි මොළ ලොකු කටවල් නේද යෝග මහත්මයා. මම ওই පක්ෂයේ කැපැසිටිය දන්න මම උදාහරණ දෙකක් කියන්නම් අවසාන වශයෙන් වෙලාවත් එක. දුමින්ද නගමු සහෝදරයා පක්ෂයේ අන්තරේ කඳුම්කරු ඉන්න වෙලාවේ මහජන සංගමයේ ගන්නකොට සෞන්දර්ය හතර තමයි PSU එක ගත්තේ පෙරදෙනි ස්ටුඩන්ට් යුනියන් සමුදා අපි ඉන්න කාලේ නාගමු සහෝදරයා මේ දවස්වල එනවා මම තමයි උඟක් වෙලා මගේ TB 53 73 බයික් එකක් තිබුණා ඩිස්කවරිය සෙකන්ඩ් ජෙනරේෂන් බයික් එක මම එලා ගත්තේ මේ ඉතින් ඒ බයික් එකෙන් තමයි මම වැඩි වුණාම රැක දෙක වෙනකන් සාකච්ඡා ගිහිල්ලා මේ AC බස් එකක් එනවා මේ රෝස බස් තමයි කාලේ තිබුණේ නුවරින් එනවා මේ මෙතුමාට කැලණියට කැම්පස් එකට යන්න මම දුමින්දා ඊට පස්සේ බයික් එකේ දාගෙන ගිහිල්ලා තමයි මම තමයි බස් එකට දාන්නේ බයික් එකක් තිබුණා මට විතර දිගාට තිබුණා කොහොම මම තමයි අරන් යන්නේ දුමින්දා කියන කතාව තමයි මල්ලි විප්ලවය තව අවුරුදු 100කින් කල් ගියත් කමන්නේ අපිට මිනිස්සු නැහැ ඒ කියන්නේ ඔහු අදටත් මේ මතය වෙනුවෙන් පෙනී ඉන්නවා මම මේකට ගරු කරනවා ඔහුගේ මතය පිළිගන්නව නෙමෙයි එතන ඉන්නවනේ නේ මාක්ස්වාදය වෙනුවෙන් එතුමා කියපු දේ තමයි මේ මොකද හේතුව අපිට මිනිස්සු නැහැ ඒ කියන්නේ මේක අරන් කරන්න මිනිස්සු නැහැ කියන එක නේ කියන්නේ ඔව් ඒක ඇත්තක් බව දැන් පේනවනේ ඒකට හොඳම උදාහරණයක් තමයි අපේ GD අපේ යුනියන් එකේ හිටපු ඇසිස්ටන්ට් සෙක්‍රටරි තමයි ડોક્ટર ප්‍රසන්න ගුණසේන ප්‍රසන්න අයියා කාඩ් එක පිනා මට වඩා අවුරුද්දක් උඩ බැච් එකේ හිටියේ පෙරාදෙනි හොඳ කොල්ලෙක් අවංක මිනිහෙක් හොරෙක් හරි මේ නෙවෙයි තා කැපවීමෙන් යුනියන් එකට වැඩ කරපු හොඳ අපි හොඳට මේ හොඳ මිනිස්සයා නමුත් ඔහු දැන් නුවරින් පාර්ලිමේන්තුවට එනවා මේ එක වෙන්නේ මම හිතන්නේ ලාල්කාන්ත මහත්මයා මෙතුමත් එනවා දැන් ඔහුට නියෝජ්‍ය ප්‍රවාහන ඇමතිකම දීලා තියෙනවානේ. ඔහු හොඳට වැඩේ කරන් යනවා. මම ඒක අගය කරන්න ඕන. මම කැමතියි ඔහුගේ වැඩ පිළිවෙලට විධිමත් මිනිස්සෙක්. හැබැයි ඔහු මාලිමාවේ හොඳේ මාලිමාවේ ඔහු මේ අවුරුදු 4ක් විතර තමයි ඔකත් එක්ක හිටියේ. ඒ වගේ කියන්නේ ඔහු අලුත්නේ. අලුත් කෙනෙකුට නියෝජ්‍ය ඇමතිකමක් දෙන්න වෙන්නේ මිනිස්සු නැති නිසා. ඔහු හොඳට කරන් යන එක වෙන කතාවක්. හැබැයි දෙන්න එහෙම බෑනේ අනිත් පක්ෂවල. අනිත් පක්ෂවල තියෙනවානේ මේකේ හයිරාකි එකක්. මේකේ මිනිස්සු නැහැ. මේගොල්ලෝ බලය ගන්න හිතුවේ නැහැ. හරිද? මේගොල්ලෝ හිතුවේ විපක්ෂයට යන්න. මේක කැරකිලා ආවා විකෘතියක් උනේ ලංකා දේශපාලන ඉතිහාසයේ. ඉතින් ඒක අරගත්තා. අරගත්තට පස්සේ කරගෙන යනවා. නමුත් අර කියන්නේ එහෙම මේ දැක්මක්වත් ලොකු සීන් එකක් මේකේ නැහැ. ඉතින් අර ඉන්න කණ්ඩායම දැන් මොනවා හරි වාචාලකමට කියව ඉන්න වැඩ කරන කීප දෙනෙක් ඉන්නවා අර වගේ. හැබැයි එතුමට ඒක ලැබෙන්නෙම මම ඒකෙන් රීඩ් කරපු දේ ඇත්තටම මිනිස්සු නැහැ. නැත්නම් ප්‍රසන්නයට දීලා මේ ඔය කාරක සභාවක සභාපතිකමක් හරියට පොඩ ට්‍රේන් වෙන්න දෙන්න එපා. පළවෙනි විසිට් එකනේ පාර්ලිමේන්තුවේ. ඩුක් ගාලා මේක දුන්නා. ඒ දුන්නේ මේ ටැලන්ට් වයිස් දුන්නා කියලා කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. හැබැයි මට ඊට වඩා පේනවා කැපැසිටි තියෙන මිනිස්සු අඩුයි. ඒ නිසා ඔහුගේ කැපැසිටියට තනක් ලැබුණා. මේ වගේ දෙයක්. මේ මම මෙතුමාව හඳුන්වා දෙනකොට අර මගේ සමාජ මාධ්‍යන්වල මම දාපු එකක් තමයි මේ මාලිමාවේ ජයග්‍රහණයත් එක්ක ලංකාවේ මේ 90 දශකයේ පටන් ගත්ත දේශපාලන කුලකයේ අවසාන වීමක් වුණා. දැන් තියෙන්නේ නිර්මාණය වීම කියන්නේ අලුත් දේශපාලන කුලකයක්. ඉතින් මම දකිනවා ડોક્ટર ප්‍රියංකර මේ ඔයා මේ ඒ කුලකයේ ඇතුලේ ඉස්සරහට ගමනක් තියෙන හොඳ තරුණ නායකයෙක්, උගත් නායකයෙක්. අපිත් කැමති අපේ රට මේ වගේ තරුණ උගත් අය අතර. ඒක පක්ෂ වේවා විපක්ෂ වේවා. මම කියන්නේ මේක තියෙන්න ඕනේ තරුණ උගත් අය අතර. තරුණයා කවදින දවසක මැදිවියට එනවා, මහලු වෙනවා. ඒක හරියට මම කියන්නේ තරුණ මේ උගත් පිරිසක් අතර මේක තියෙන්න ඕනේ. ඒක නිසා මේ මම ඔබතුමාට ප්‍රාර්ථනා කරනවා ඉදිරි අනාගත දේශපාලන කටයුතු සාර්ථක වෙන්න. ওই විදිහටම ওই මතවාද ඉස්සරහට අරගෙන ගිහිල්ලා සමාජය දැනුවත් කරන්න. අපේ රටට යහපත් වැඩක් කරන්න අපි පුරවැසි විදිහට බලාපොරොත්තු වෙන්නේ ඒ දේ. බොහොමත්ම ස්තුතියි අපේ වැඩසටහන සමග සම්බන්ධ වීම. බොහොම ස්තුතියි දේවක මහත්මයා ආරාධනයට. ගිනුම් කරණයට උපරිම ප්‍රතිඵල ලබා දෙන විශ්වාසනීය ගුරුවරයා ලහිරු දම්ප්‍රිය කෙටි කාලයක් තුල බැටිම ඒ සාමර්ථ ලබාගත් ගිනුම් කරන පන්තිය ICL තක්ෂිලා කොටිකාපත්ත 071 63 20 680 075 28 15 282